හරි සුබ දවසක් ඉතින් ඔයාලා හැමෝටම. එතකොට මේ ඔයාලට මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයාලගේ DSA මිඩ් එක්සෑම් එක ටාගට් කරපු පේපර් ඩිස්කෂන් එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඒතර ඔයා channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න පුළුවන්. ඊතර ඔයාලට පුළුවන් ඉස්සරහට මං එන වීඩියෝ වල notification එකක් ගන්න. එතකොට අද අපි බලමු මේ කොහොමද ඔයාලගේ මේ පේපර් එක ඩිස්කස් කරන්න කියලා. එතකොට මේක කියන්න ඕනේ මේ ඔයාලගේ දැන් මේ ඔක්කොම දැන් එකට අපි කතා කරොත් එහෙම පොඩ්ඩක් වැඩි අවුල් මම ඒ නිසා ටොපික් වයිස් විදිහට මම මේක ඔයාලට කතා කරන්නම්. එතකොට අපි යමු මෙන්න මේකෙන්ම. අපි මේ ක්වෙස්චන් එකෙන් පටන් ගමු. ඔයාලට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. සූඩෝ කෝඩ් එක දිරිවෙලා ඔයාගෙන් අහන්න පුළුවන් මේකේ රිකරන්ස් ඉක්වේෂන් එක මොකක්ද කියලා. මොකද්ද මේකේ රිකරන්ස් ඉක්වේෂන් එක මොකක්ද කියලා අහන්න පුළුවන්. මම මේ කෝඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නම් මෙන්න මේ විදිහට. right පොඩ්ඩක් බලමු කොහොමද මේක හදන්නේ කියලා. right හරි. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ ඇල්ගොරිතම් එකක් දුන්නට පස්සේ රිකර්ෂන්ස් වල හොඳට මතක තියාගන්න තියෙනවා කොටස් දෙකක්. මොකද්ද කොටස් දෙක? පළවෙනි එක තමයි මෙන්න මේ බේස් කේස් එක. ඊට පස්සේ අපි මේ පැත්තේ තියෙන මොකද්ද මේ? මොකද්ද? රිකර්සිව් ස්ටෙප් එක. ඔන්න ඔය දෙකකින් තමයි ඔය ඇල්ගොරිතම් එක හැදිලා තියෙන්නේ. තේරුණාද? එතකොට අපි මෙන්න මේ වගේ එකක මේ රිකරන්ස් ඉක්වේෂන් එක අපි ගන්නකොට අපි බලන්න ඕන සාධක තුනක් තියෙනවා. මොකද්ද සාධක තුනක් තියෙනවා. පළවෙනි සාධකය තමයි මේකේ ඉන්පුට් චේන්ජ් එක කොහොමද බලන්න ඕනේ. මොකද්ද ඉන්පුට් චේන්ජ් එක? ඔයා ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේකේ අපේ මේන් ඉන්පුට් එක මොකද්ද කියලා. මෙතන පැරාමීටර්ස් දෙකක් විදිහට අපිට එවලා දීලා තියෙනවා. අපිට පුළුවන් පැහැදිලිව දැනගන්න හරියට ඉන්පුට් එක මොකද්ද කියලා. මොකද්ද බේස් කේස් එක through. මොකද මෙතන ප්‍රධාන රෝල් එක n වලින් තමයි වෙන්නේ. මොකද n අනුව තමයි රිසල්ට් එක තීරණය වෙන්නේ. මෙතන n සමාන 1 වුණොත් තමයි m රිටර්න් කරන්න කියලා තියෙන්නේ. පැහැදිලිද? අපි එක්සැම්පල් එකක් විදිහට n කියන එක්කෙනා 1 රිටර්න් කරනකොට m කියන එක්කෙනා මොකද වෙන්නේ? බිංදුව කියන එක රිටර්න් කරනවා. පැහැදිලිද? අන්න ඒකයි කතාව මෙතන සිද්ධ වෙලා තියෙන නිසා අපි n තමයි අපි ගන්න. ඊට පස්සේ ඒ ඉන්පුට් එක චේන්ජ් වෙලා තියෙන විදිහ මෙන්න මෙතනින් අල්ල ගන්න පුළුවන්. n රින් එක විදිහට තමයි මේකේ ඉන්පුට් එක චේන්ජ් වෙලා තියෙන්නේ. ඔය ඇවිල්ලා මගේ එක ඩේටා එකක්. පැහැදිලිද? ඊට පස්සේ දෙවෙනි එක තමයි මේකේ අපිට බලා ගන්න පුළුවන් මේකේ රිකර්ෂන් අපේ ෆන්ක්ෂන් එක. පැහැදිලිද? මේ ෆන්ක්ෂන් එක කී සැරයක් කෝල් වෙලාද කියලා අපි බලන්න ඕනේ. දැන් මේකේ රිකර්ෂන් ෆන්ක්ෂන් එක මොකද්ද? මෙන්න මේකනේ. මේ ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙන විදිහ බලන්න මේ. මොකද්ද? multiply කියලා දාලා වරහන් ඇතුළේ දාලා තියෙනවානේ. එතකොට මෙතන ෆන්ක්ෂන් එක කී සැරයක් යෙදලා තියෙනවද? එක සැරයයි. නේද? එතකොට අපි ගන්නෙ 1යි කියලා මෙතනින් අපි ගන්නවා. ඊට තුන්වෙනි එක තමයි මේකේ එක්ස්ට්‍රා වර්ක් එක. මේකේ එක්ස්ට්‍රා වර්ක් එක ගන්න කොමෙන්න මෙහෙමයි. මෙන්න මේ ෆන්ක්ෂන් එකත් එක්ක right මෙන්න මේ ෆන්ක්ෂන් එකත් එක්ක right මෙන්න මේ ෆන්ක්ෂන් එකත් එක්ක තියෙන්න පුළුවන් වෙන් වෙලා ධන ලකුණත් එක්ක මොන හරි දෙයක්. එහෙම නැත්නම් ගුණ කිරීමක් විදිහට මොන හරි ඉලක්කමක් තියෙන පුළුවන්. අන්න ඒ වගේ ඉලක්කමක් විදිහට තිබ්බොත් අපි කන්ස්ටන්ට් එකක් විදිහට තමයි අපි ගන්නනේ. අපි ඒක කියන c කියලා. දැන් එහෙනම් මේ තුනම කම්බයින් කරලා අපි හදන එක සූත්‍රයක් tn සමානයි. අපි බලන්න ඕනේ ඊළඟට මොකද්ද? මේ රිකර්ෂන් එක කී සැරයක් කෝල් වෙලාද කියලා. මෙතන එක සැරයයි. right t අපි දානවා ඉන්පුට් චේන්ජ් එක කියලා තියෙන n රින් එක විදිහට right plus extra work එක c. ඔන්න ඔහොමයි වෙන්නේ. දැන් මේක තේරෙන්නේ නැතුනට මම ගාව එක්සර්සයිසස් වගේක් තියෙනවා. අපි ඒ ටික කරලා වැඩේ හරියටද ගොඩ දාගමු. ඒතර මේකට ආන්සර් එක A. පැහැදිලිද? වැදගත්ම දේ තමයි මේක ඉන්පුට් එක පැරාමීටර්ස් දෙකක් આવත් ඉන්පුට් එක හරියට තේරුම් ගන්න ඕනේ. තේරුණාද? මෙන්න මේ බේස් කේස් එකෙන් තමයි අපි ඉන්පුට් එක හරියට තේරුම් ගන්න. දැන් ඔයාලට මම මේකට සිමිලර් යන විදිහේ right questions ටිකක් ඔන්න හදාගෙන තියෙනවා. right
ඔන්න questions ටිකක් හදාගෙන දීලා තියෙනවා. අපි නිකන් පොඩ්ඩක් try කරමු මේ ටික. right? දැන් මේකේ හරි simple. හරිද? හොඳට බලන්න. අපි ගන්න සාධක 3යි. නේද? පළවෙනි එක මොකද්ද? ෆන්ක්ෂන් එක කී සැරයක් කෝල් වෙලා තියෙනවද මේ? එක සැරයයිනේ. ඊට පස්සේ දෙවෙනි සාධකේ මොකද්ද? දෙවෙනි සාධකයේ ඉන්පුට් එක කොහොමද චේන්ජ් වෙලා තියෙන්නේ? මෙතන එක පැරාමීටරයක් කියලා තියෙන ඉන්පුට් එක එන්ඩ්‍රින් එක විදිහට තමයි චේන්ජ් වෙලා තියෙන්නේ. එන්ඩ්‍රින් එක විදිහට චේන්ජ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ධන පහක් තියෙන හින්දා අපි එක c ගන්නවා. එතකොට අපිට උත්තරේ ලියන්න බෑ tn සමානයි 1 t එන්ඩ්‍රින c කියලා. පැහැදිලිද? උතර උත්තරේ B. right ඊට පස්සේ දැන් මේක බලන්න. මෙතන ගත්තොත් එහෙම ෆන්ක්ෂන් එක කී සැරයක් කෝල් වෙලාද? ෆන්ක්ෂන් එක එක සැරයක් මෙතන කෝල් වෙලා තියෙන්නේ. හරිද? එතකොට tn සමානයි එක සැරයක් ෆන්ක්ෂන් එක කෝල් වෙන t මෙතන ෆන්ක්ෂන් එකේ ඉන්පුට් එක කොහොමද වෙලා තියෙන්නේ මෙතන මේ n බෙදීම 2යි plus c මෙතන එක තියෙන හින්දා ඊට පස්සේ දැන් මෙතන බලන්න මෙතන tn එක ලියනකොට ෆන්ක්ෂන් එක කී සැරයක් කෝල් වෙලාද මේ දෙසරයක් කෝල් වෙලා එක සමාන ෆන්ක්ෂන්ස් දෙකක් එහෙනම් 2යි t n ඍණ 1යි මේ ඉන්පුට් එක චේන්ජ් වෙලා තියෙන විදිය ඊට පස්සේ මොනවාද අනිත් එක අපේ constant එක ඊට පස්සේ මේ මෙතන බලන්න මෙතනත් අර වගේම තමයිනේ මේ ෆන්ක්ෂන් එක දෙසරයක් කෝල් වෙලා දැන් තේරෙනනේ ෆන්ක්ෂන් කෝල් එක වෙන විදිය right එතකොට t ඉන්පුට් එක කොහොමද චේන්ජ් වෙලා තියෙන්නේ n බෙදීම 2 විදියට plus c තේරෙනවද ඊට පස්සේ මෙන්න මේක දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ ෆන්ක්ෂන් එක දෙසරයක් කෝල් වෙලා හැබැයි මේ වෙනස් දෙන්නෙක් නේ එතකොට කොහොමද ලියන්නේ වෙනස් දෙන්නෙක්නේ tn පළවෙනි එක්කෙනා tn ඍණ 1 plus tn ඍණ 2 plus c අන්න ඔහොමයි ඒක ලියන්නේ උත්තර උත්තරේ කීයද c දැන් මොකද කරන්නේ දැන් මේකේ ලූප් එකක් තියෙනවා හරිද ලූප් එකක් තියෙනකොට පොඩි වෙනසක් තියෙනවා මම කියන්න අපි සාමාන්‍ය විදිහට හිතුවොත් එහෙම මේක කොහොමද tn සමානයි ෆන්ක්ෂන් එක සැරේ කෝල් වෙලා තියෙන ෆන්ක්ෂන් එකේ ස්වභාවය ඍණ 1 කියලා ගන්න ප්ලස් මේකට අපි දානවනේ අපි මේ මොකද්ද එක්ස්ට්‍රා වර්ක් එක එක්ස්ට්‍රා වර්ක් එකේදී for loop එකක් ආවොත් එනවා බලන්න for loop එක යන්නේ කොහොමද කියලා for loop එක 1 to n යනවා නම් ඔයාලට පුළුවන් එක්ස්ට්‍රා වර්ක් එකේ n කියලා දාන්න 1 to n වර්ග වගේ යනවා නම් ඔයාලට කියනවා for loop එක එක්ස්ට්‍රා වර්ක් එකේ n වර්ග කියලා දාන්න දැන් මේකේ කොහොමද එන්නේ 1 to n එතකොට n කියලා අපි දානවා දැක්කද එතකොට මෙහෙම આવොත් එහම log n කියලා આવොත් එහෙම අගට log n කියලා දාන්න එච්චරයි මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඉතින් මේ ටිකත් මේ questions දෙකත් අපි ඔහොම බලමු මේක ගත්තොත් එහෙම කොහොමද tn සමානයි මෙතන එක වගේම functions දෙකක් තියෙන ඒක නිසා 2යි t n බෙදීම 2 plus c කියලා තමයි ගන්න. ඊට මෙතන ගත්තොත් function එක tn right t n බෙදීම 2 plus c වැදගත්ම දේ දැන් මේ හැම එකකම ඉන්පුට්ස් විදියට අවිල්ලා තියෙන මේ පැත්තෙන් කීයද 2යි 1යි පැරාමීටර්ස් වලින් එකක් තමයි අවිල්ලා තියෙන්නේ පැහැදිලිද එතකොට අපි question එකේදී පැරාමීටර්ස් 2යි එහෙම දෙකක් ආවොත් එම හරියට බේස් කේස් එකක් අධ්‍යයනය කරලා කවුද ඉන්පුට් එක හොයා ගන්න ඕනේ ඒක තමයි t මේ තියෙන තැනට දාන්නේ දැක්ක නේද ලේසි නේද ගන්න හදන විදිය එතකොට මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඒ ගණන් හදපු විදිය right අපි යමු දැන් ওই වගේම තව එකකට right ආයෙ බලමු ආයෙ තිබ්බා 64 right 64 එකක් තියෙනවා ඊට පස්සේ ආය 8 එකක් තියෙනවා right ඔව් අපි ඉස්සලා 8 පොඩ්ඩක් කරලමු 64ට යන්න කලින් මේක කොහොමද කරන්නේ මේකේ බලන්න ඕනේ මොකද්ද ඉස්සලාම tn
කියලා ලියලා right tn කියලා ලියලා වෙලා ෆන්ක්ෂන් එක කී සැරයක් කෝල් වෙලාද මේ මෙතන නම් එක සැරයයි. එහෙනම් මෙතන 1යි. t එතකොට මේකේ ඉන්පුට් එක කවුද? m ඉන්නවා n ඉන්නවා. දැන් මෙතන මේකට අනුව නම් ඉන්පුට් එක m. හරිද? බේස් කේස් එක දිහා බලලා අපිට කියන්න පුළුවන් ඉන්පුට් එක m. පැහැදිලිද? එතකොට අපි ගන්නෙ m ඍණ 1 m ඍණ 1 විදිහට අපි ගන්න. තේරුණාද? ඊට පස්සේ මේකේ හරිද? මේකේ මෙන්න මේ මෙයත් එක්ක ගුණ වෙලා නේද ඉන්නේ. අන්න ඒ ඇවිල්ලා එක්ස්ට්‍රා වර්ක් එක. එක්ස්ට්‍රා වර්ක් එක. පැහැදිලිද? ඊට පස්සේ මෙතනත් අපි n ව රිටර්න් කරනවා. එතන මෙතනත් අපි එක්ස්ට්‍රා වර්ක් එකක් විදිහට තමයි අපි සාමාන්‍යයෙන් ගන්නෙ. එතකොට ඒක තමයි ඔයාලගේ මේ C1 C2 කියලා අරගෙන තියෙන්නේ මෙන්න මෙතන මේ විදිහට. පැහැදිලිද? එතකොට C1 C2 C1 C2 මෙන්න මේක E. මේක ගන්නෙ නෑ ගුණ කිරීමත් එක තියෙන එක ගන්න නෑ මම ඔයාලට කිව්වා ඒ ෆන්ක්ෂන් එක එක්ක බැඳිලා තියෙන අනිත් ඒවා ගන්න නෑ කිව්වා. ඇතුලේ වරහන් ඇතුලේ දාලා තියෙනවා නම් එච්චරයි. ධන ලකුණක් දාලා තියෙනවා නම් කෙලිම එක්ස්ට්‍රා වර්ක් එකයි. ගුණ කිරීමක් දාලා තියෙනවා නම් කෙලිම මොකද්ද? එක්ස්ට්‍රා වර්ක් එකක්. පැහැදිලිද කතාව? රයිට් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි යමු ඊළඟ සෙක්ෂන් එකට ඊළඟ ක්වෙස්චන් එකට. රයිට් 64 පේජ් එක. රයිට් රයිට් දැන් මේකේ ඉතින් මේකේ බලන්න මේකත් ඉතින් මහ ලොකු දෙයක් නැහැ. හරිද? අපිට වැදගත් වෙන්නේ මේකේ එක ඉන්පුට් එකයි එවලා තියෙන්නේ. ආයෙ නම් හිතන්න දෙයක් නැහැ. නේද? අපිට දැන් බලන්න තියෙන්නේ අපි දැන් දන්නවා t n ඍණ 1යි කියලා අපි දන්නවා. මොකද ඉන්පුට් එක 1යි. එහෙනම් මෙයා n ඍණ 1 විදිහට තමයි චේන්ජ් වෙලා තියෙන්නේ. ෆන්ක්ෂන් එක එකපාරයි කෝල් කරලා තියෙන්නේ. පැහැදිලිද? ෆන්ක්ෂන් එක එකපාරයි මෙතන කෝල් කරලා තියෙන්නේ. එතකොට t n ඍණ 1 වගේ යන එකක් අපි බලන්න ඕනේ. t n ඍණ 1 වගේ එකක් යනවා මෙන්න මෙතන යනවා. මේක ගන්න බෑ. මේක ගන්නත් බෑ. t n ඍණ 1 මෙහෙම යන්නත් නෑ මෙහෙම යන්නත් නෑ. එතන විතර C1 C2 කියලා දාලා තියෙන්නේ මේ පැත්තෙන් එන එක්ස්ට්‍රා වර්ක් එකටයි මේ පැත්තෙන් එන එක්ස්ට්‍රා වර්ක් අපි සාමාන්‍යයෙන් එකයි දාන්නේ. නමුත් මෙතන අපි දාන එක්ස්ට්‍රා වර්ක් දෙකක් තියෙනවා කියලා අපි දාන C1 C2 කියලා. තේරෙනවද? right. එතකොට ලේසි නේද? එතන මම හිතනවා මේ මොනවා හරි සූඩෝ කෝඩ් එකක් දීලා ක්වෙස්චන් එකක් අහන විදිය තේරෙන්න ඇති කියලා මම හිතනවා. right පැහැදිලිද? okay. ඊට පස්සේ 62 වෙනි ක්වෙස්චන් එක. දැන් මේකෙන් මොකද්ද කියන්නේ? මේකෙන් මොකද්ද කියන්නේ? මේකෙන් අපිට ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරලා තියෙනවා. සාමාන්‍ය මේ වගේ ලොකු සංගල වරහනක් දාලා මේකෙන් මොකද්ද කියලා ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරලා තියෙනවා. මොකද්ද ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකද්ද? ශ්‍රිතයක්. එතකොට කොහොමද මේක ඩිෆයින් කරලා තියෙන්නේ? මේ fn කියන එක්කෙනා හරිද? මෙන්න මේකලු n කුඩායි 5 n කුඩායි හෝ සමානයි 5 කියනකොට මේකලු 5 විශාලයි මේක කියලා ඔන්න කිසිම කතාවක් කියනවා. එතකොට හොඳට මතක තියාගන්න මේකේ බේස් කේස් එකයි රිකර්සිව් ස්ටෙප් එකයි දෙකක් තියෙනවා. එතකොට මේක තමයි අපේ මේකේ නිකන් දැනගන්න ඕම කියන්නේ බේස් කේස් එක. එතකොට මේ තමයි අපේ මේකේ රිකර්සිව් ස්ටෙප් එක. ඉතින් මේක හදන්න හරිය ලේසි. ඔයා ඉස්සලම් පටන් ගන්න මෙන්න මේ යටින්. හරිද? F11 වැලියු එකනේ අහන්නේ. ඔයා මෙතෙන්ට F n ඍණ 8 කියලා තියෙන තැනට 11 දාන්න. 11න් 8ක් යවන්න. එතකොට F වලට උත්තරේ 3යි කියලා එනවා. පැහැදිලිද? F වලට උත්තරේ කීයයි කියලා එනවාද? 3යි කියලා එනවා. ඕකේ. ඊට පස්සේ දැන් අපි දන්න F 3යි කියලා. අපි දන්නවා ෆන්ක්ෂන් එකේ අර්ථ දැක්වීමට අනුව මෙන්න මෙහෙම අර්ථ දැක්වීමක් මෙතන කරලා තියෙනවා ඊට උඩ ස්ටෙප් එකේ. එහෙනම් F3 දාන්න. මේ 3 කියන්නේ මේ n වෙනුවට තියෙන එක නේ. එහෙනම් මෙතන 3 දැම්මොත් එහෙම 8යි 1යි. එතකොට උත්තරේ 9. මේවා මේ චූටි ගණන් මේ හරිම ලේසි. අපරාධේ ලකුණු නැති කරගන්න මේ. කෙලින්ම මේ F11 තියෙන තැනට මෙතනට 11න් 8ක් ගියට පස්සේ 3යි. ඒකයි උඩට දාලා ආදේශ කරා එච්චරයි. ඔච්චරමයි කරේ මම. තේරුණා නේද වැඩ යන විදිය? right. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔය වෙලාව 62. right. ඊට පස්සේ
36 වෙනි පිටුව. right? බලන්න මේක දැන් ඔයා දන්න මේක කොහොමද කරන්න කියලානේ. ශ්‍රිතයක් තියෙන ඒකේ අර්ථ දැක්වීම කරලා තියෙනවා මෙන්න මේ විදියට. එතකොට ඔයාලට කෙලින්ම F11 කියලා තියෙනවා. n වෙනුවට තමයි 11 දාලා තියෙන්නේ. අපි පළවෙනි එක ගමු. F11 මෙන්න මේක n එක කියලා. එතකොට 11 තියෙන තැනට අපි දැම්මොත් එහෙම එතෙන් එනවා F10 කියලා. හරිද? අපි දන්නවා අර්ථ දැක්වීම වලට අනුව F10 5යි n කියලා අපි දන්නවා. එතකොට 5 තියෙන තැනින් 10 දාන්න 50යි කියලා එන්නේ. ඕ මිඩ් එකේ ප්‍රශ්නයි. හරිද? තේරෙනවද? right. ඉස්සලාම ඉතින් චූටි ගණන් ටිකක් හදලා කට්ටිය පොඩ්ඩක් අප් කරලා ගන්න බෑ. අපි 62ක් හැදුවා. ඊට පස්සේ ආයෙ බලමු. 85 පොඩ්ඩක් තියමු. 206 තියෙනවා. right. right. අපි දැන් බලමු මේක කොහොමද හදන්නේ කියලා. right. මේක කරන්නේ මෙන්න මෙහෙමයි. මේකෙදි අපිට කියලා තියෙනවා compute the value F3 කියලා ඔන්න ඔහොම දීලා තියෙනවා. right. එතන මොකද්ද මේකේ මේ සම්පූර්ණ කොටු වරහණක් නෙමෙයි තියෙන්නේ මෙතන මේ හොඳට බලන්න. මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ කෑල්ලක්. හරිද? ඊට පස්සේ අපි අරකේ තියෙන්නේ උඩට තියෙන්නේ මේකේ මෙහෙම පල්ලෙහාට තියෙනවා. හැබැයි අරකේ තියෙන්නේ උඩට මෙන්න මෙහෙම. මේකෙන් කියන්නේ පහළට රවුන්ඩ් කරන්න කියලා. මේකෙන් මොකද්ද කියන්නේ උඩට රවුන්ඩ් කරන්න කියලා. අපි වට වෙනවා කියලා කියන්නේ. right. දැන් F3 දාලා බලන්න මෙතනට. F3 දාලා බැලුවොත් එහෙම sorry මට පැටලෙනවා මේකේ කොටු මේ මොහොන තියෙන්නේ. 3 බෙදීම 2යි. ඔන්න ඔහොම 1යි. ඊට පස්සේ 3 බෙදීම 2යි. ඔන්න ඔහොමනේ තියෙන්නේ. එතන මේ දෙකෙන් වෙන 1.5යි 1.5යි කියලා. එතන මේකේ පල්ලිනට කියන්නේ මොකද්ද? පහළට රවුන්ඩ් කරන්න කියන්නේ. එතන මේක පල්ලෙහාට වටේවොත් එම 1යි. ඉහළ වටේවොත් දෙහිම 2යි. මේ දෙක සරවසේ 3යි. උත්තරේ බිඳුව. දැක්කද? right. එතකොට මම හිතනවා ඒ Q එක තේරෙන්නේ නැති කියලා. right. එතකොට ඒක okay. ඊට පස්සේ ඊළඟ question එක. මේක කරන්න මෙන්න මෙහෙමයි. මේකේ ඔයා පොඩ්ඩක් confused වෙන්නේ මෙන්න මේ mod කියන එක. mod කියලා කියන්නේ ඔයාලා programming වල remind එක ඉගෙනගෙන ඇති. මොකද්ද remind එක කියලා කියන්නේ? ඉතිරිය හොයන එක. දැන් මෙතන මොකද වෙන්නේ? n කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි බිඳුවයි. ඒ කියන්නේ මොකද්ද මේක? even. n කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි එකයි කියලා කියන්නේ මොකද්ද? odd. දැන් හොඳට මතක තියාගන්න මේ question එකක් ආවට පස්සේ ඔයා හිතන්න ඕනේ මෙන්න මෙහෙමයි. දැන් මේකේ අර අපි දාන්න ඕනේ value එක දීලා තිබ්බනේ. අපි කලින් තිබ්බනේ n වලට මේක දාන්න කියලා. එතකොට මේකට match වෙන විදියෙම exam කියන්නේ ගත්තා n වලට එකක් n සමානයි 8 කියලා. එතන මෙන්න මේ ප්‍රකාශනය ගත්තට පස්සේ මේකෙන්ට මේක දැම්මට පස්සේ මෙතන odd එකක් එන්න ඕනේ. ඒ කියන්නේ අපි 8 3 දැම්මොත් එහෙම මෙතෙන්ට එන්නේ 5යි. අර්ථ දැක්වීම හරි. පැහැදිලිද? ඊට පස්සේ දැන් මොකද අපි දන්නේ F5යි කියලා. ඊට පස්සේ 5 කියන එක්කෙනා මෙතනට දාන්න 10 වරක් 5 right. ඔව්. එතකොට F වලට n කියන තැනට මෙන්න මෙහෙමනේ යන්නේ. මෙන්න මෙහෙම 5නේ 10යි n ධන 7යි කියලා එන්න ඕනේ. එතකොට n කියන්නේ අපි ගත්තේ කීයද 8 කියලානේ. sorry n කිව්වේ අපි කිව්වේ 8 කියලා. right. එතකොට 8 නම් මෙතනට එන්න ඕනේ කවුද 8. එතකොට 10 ගුණ කරනවා 8න් 7යි 10 වරක් 8 80යි 80ට එකක් එකතු කරලා පස්සේ 87යි. right. පැහැදිලිද? ඉතින් මම හිතනවා ඒ question එක තේරෙන්නේ නැති කියලා. right. ඊට පස්සේ 25 තියෙනවා 12
ඔව්. මේ 12 වෙනි ක්වෙස්චන් එක ගන්නකො. රයිට්. මේ 12 වෙනි ක්වෙස්චන් එක අපි කොහොමද හිතන්නේ? මේක නිකන් පොඩි සාමාන්‍ය දෙන ප්‍රශ්නයක් වගේ මේක. අපිට කියනවා බැක්ටීරියා කොලොනි එකක් තියනවලු. හැම පැයකට සැරයක්ම ඒ කොලොනිය ඩබල් වෙනවලු. සාමාන්‍ය ඔය බැක්ටීරියාවක් ගත්තට පස්සේ බැක්ටීරියාවක් වර්ධනය වෙන්නේ මෙහෙමයි. හැම පැයකට සැරයක්ම ඒ බැක්ටීරියාව දෙගුණ වෙනවා. දැන් හිටියේ කලින් එක්කෙනා නම් දැන් දෙකයි. තේරුණාද? එහෙම තමයි කොලොනිය යන්නේ. එතකොට මම ගන්නම් මේකේ ඔහොම කියනවා ඊට පස්සේ after n hours n ගානකට පස්සේ කොහොමද රිකර්සිව් රිලේෂන් එකක් හදන්නේ මෙන්න මේකට කියලා තමයි අහන්නේ ඉච්චරයි. ඔයා මේක සිංහලෙන් හිතන්නකෝ. හරිද? after n hours මම ගන්නවා අපි new කියලා. හරිද? ඒ කියන්නේ මේක වෙන්නේ මෙහෙමයි. new එකක් හැදෙන්නේ කලින් එක්කෙනා දෙකෙන් ගුණ වුණාට පස්සේ නේද? ඒක පිළිගන්නවා නේද ඔයා? එහෙනම් new කියන්නේ ඒ එන්න කලින් ඉන්න එක්කෙනා මොකද කියන්නේ ඒ n ඍණ 1යි කියන. එහෙනම් එයා දෙකෙන් ගුණ කරන්නේ ඉච්චරයි. එතකොට උත්තරේ E. දැක්කද ගත්ත විදිය? රයිට්. එතකොට මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි යමු අපේ මේ වගේම ක්වෙස්චන් එකක් තියෙනවා 25. දැන් මේක බලන්න. මේක කොහොමද වෙන්නේ? පර්සන් කෙනෙක් ඩිපොසිට් කරනවලු 10000 account එකට. පැහැදිලිද? ඔන්න 10000 ඩිපොසිට් කරනවා. ඊට පස්සේ 111ක් මොකද කරන්නේ? අවුරුද්දකට ඔන්න ඔහොම දානවලු. annually. ඊට පස්සේ අවුරුදු n ප්‍රමාණයකට පස්සේ කොච්චරක් අනිත් පැත්තට එනවද කියලා තමයි අහන්නේ. නිකන් හිතන්න නිකන් ෆික්ස් ඩිපොසිට් එකක් කියලා. හරිද? එතකොට මේක කොහොමද අපි හදන්නේ? රයිට්? ඔයා හිතන්නකෝ යම් 100ට මුදලක් දැම්මනම් හරිද? ඒකට 111ක විතර ඩිපොසිට් එකක් හම් වෙනවා නම් 100 එතකොට ඔයා මේක ගන්න කීයද? 111ටනේ ගන්නෙ. පැහැදිලිද? 111ට ගන්නෙ. එතකොට අපි ඒක 100ට ප්‍රතිශතයක් විතර බැලුවොත් එහෙනම් අපි 100ට භාණ්ඩයක් අරන් ඉවරලා අපි ඒක 111කට ගත්තා වගේ දෙයක් තමයි වෙන්නේ. තේරුණාද? එතකොට ඒ කියන්නේ කීයද? 1.1ක ගුණ වීමක් තියෙනවා. තේනද? පරණ එක්කෙනා 1.11කින් ගුණ වෙලා අලුත් කෙනාට ආදේශ වෙනවා. මේ තියෙන්නේ. කොහොමද වෙන්නේ රිප්‍රසන්ට් වෙන්නේ pn ද? pn කියන්නේ අපේ දැන් ඉන අලුත් එක්කෙනා. පරණ එක්කෙනා කියන්නේ මොකද්ද? pn ඍණ 1. මෙයාට කලින් හිටපු එක්කෙනානේ. එයා ගුණ වෙන්න ඕනේ මෙන්න මේකේ. මේ දැක්කද? ලේසියිනේ වැඩි යන විදිහ. මම හිතනවා ඒ ක්වෙස්චන් එකෙන් ආපු විදිය තේරෙන්නේ නැති. දැන් ඉතින් අපි සූඩෝ කෝඩ් එකක් දාලා එන විදිහට හෙව්වා. ඊට පස්සේ අපි ෆන්ක්ෂන් එකක් කොහොමද අර්ථ දක්වලා තියෙන විදිහ හෙව්වා. ඔය සෙට් එක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. රයිට්? ඕකේ. රයිට්. එතකොට මේකේ අපි ස්ටේට්මන්ට් ටයිප් ක්වෙස්චන් එකක් විදිහට තමයි මේක යන්නේ. මොකද මේ ක්වෙස්චන් එකෙන් වෙන්නේ which of the following cannot be used to solve a recurrence equation? මොකද්ද කියලා අහනවා. recurrence equation එකක් විතර අපිට solve කරන්න බැරි මේක. master method එක අපිට පුළුවන් use කරන්න පුළුවන්. repeat substitution එකත් අපිට use කරන්න පුළුවන්. ඊට substitution method එක use කරන්න පුළුවන්. recursion tree method use කරනවා. මේ repeated master theorem කියන එක තමයි අපිට මේකේ use කරන්න බැරි. right? ඊට පස්සේ 113 113 කියන පස්සේ පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න මේක. එතන මේකේ to implement a recursive algorithm what is the most suitable data structure කියලා අහනවා. අපි කොහොමද සාමාන්‍යයෙන් algorithm එකක් අපි implement කරනවා නම් මේකට suitable වෙන data structure එක. ඔයා බලන්න මේකේ කොහොමද මේ values ටික store වෙන්නේ කියලා මේ බලන්න මෙතන function එක මේ විදිහට 3 කෝල් වෙනවා 2 1 බිංදුව අපි base condition එක දක්වා මේ විදිහට යනවා. හරිද? ඊට පස්සේ අපි මේක මොකද වෙන්නේ අර තියෙන සාමාන්‍ය recursion එකේ මොකද වෙන්නේ main part එක කරන් ඉවරලා අපි ඒක break down කරන කුඩා කොටස් විදියට. ඊට පස්සේ මොකද කරන්නේ ආය යටින් ඉඳන් උඩට විසඳගෙන යනවා. මේ ඔහොම break වලට කැඩුවා ඊට පස්සේ යටින් ඉඳන් උඩට විසඳගෙන ගියා.
ඒක දැන් මෙතන වෙලා තියෙන්නේ මේ. එහෙනම් මේක මොන වගේද ඔයාලට පේන්නේ සාමාන්‍යයෙන්? මේක ඇවිල්ලා ස්ටැක් එකක් විදිහට තමයි තියෙන්නේ. එහෙනම් අපිට ස්ටැක් තමයි මෙතන යූස් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊට පස්සේ 208 recursive algorithm always have recurrence equation for running time. ඔව්. අපි දැන් ඉස්සෙල්ලා උඩ හෙව්වේ recurrence equation එක tn කියලා දාලා. එතකොට ඒ ප්‍රකාශනය වැරදි වෙනවා. Recursive algorithm always have only one initial condition loop. base condition එකයිද තියෙන්නේ. අපි හදපු ගණන් වලින් එකයි තමයි තිබ්බේ. හැබැයි ඒක හරියද? ඒක වැරදි ළමයි. ඒ කියන්නේ base conditions තියෙනවා එකකට වඩා තියෙන පුළුවන්. දැන් මේ Fibonacci හොයන එක බලන්න. මේක බලන්න base condition එකයි දෙකක්ම තියෙනවනේ. නේද? මේ වෙන්නේ base conditions. මේක වෙලා අපේ recursive step එක. ඒතර ඒකෙන් අපිට මේක පැහැදිලි කියන්න පුළුවන්. ඊට පස්සේ recursive tree can be used to guess the solution for recursive equation. ඒක හරි. එතකොට මේකට ආන්සර් එක only A and C කියලා තමයි අපිට ගන්න පුළුවන් ඉන්නේ. right පැහැදිලිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි අපි දැන් ඉංග්‍රීසි ප්‍රශ්න ටිකක් බලමු. එතකොට 40 වෙනි page එකේ තියෙනවා ඔයාලගේ මෙන්න මෙහෙම එකක්. මොකද්ද? The linked list class contentional only the one data term reference to the first link on the coordinate is first tick කියන ටික which of the following method implement is empty method correctly. is empty method එකක් correctly කොහොමද depend කියන්නේ correctly කොහොමද මේ අහන්නේ කොහොමද හරිම statement එක කියලා. ඉතින් මේකට වාට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා මේ is empty වගේ method is full වගේ method ඔයාලට කලින් හම්බෙලා තියෙන stack queue වලදී. ඒතර අපි දන්නවා ඒ වගේ return type එක කොහොමද තියෙන්නේ කියලා. අපි ඒක boolean එකක් විදිහට තමයි අපි ඒක return කරන්නේ. ඒවා බලන්න මෙතන boolean තියෙන්නේ කොහෙද කියලා. A තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ C තියෙනවා. ඊට පස්සේ A තියෙනවා C තියෙනවා. ඊට පස්සේ E තියෙනවා. right? ඊට පස්සේ first එක 0 වෙන්න පුළුවන්ද? බෑ. අපි සාමාන්‍ය first එක null විදිහට තමයි අපි ගන්නෙ. පැහැදිලිද? අපි first එක null විදිහට තමයි අපි ගන්නෙ. right? ඊට පස්සේ අපි C ගමු. C ගත්තොත් එහෙම first එක null කියලා තියෙනවා A වලත් තියෙනවා. හැබැයි මෙතන equal විතරයි තියෙන්නේ. අපි දන්නවා මොකක් හරි boolean එකක් දාන්න මෙතන equal to කියන operation එක තියෙන්න ඕනේ. ඒතකොට කලබලයට equal කියලා ඒක ගහන්න යන්න එපා. හරිද? ඒතර මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ ඊළඟ page එක 65. දැන් මම ඔයාලට මතක ඇතිද දන්නේ නැහැ. දැන් මේක කියන්නේ link list එක මෙන්න මේ විදිහට තියනවලු value එක 40 කියලා තියෙනවා. ඊට පස්සේ කොහොමද operation එක කියලා අහනවා 40 ඊට පස්සේ 60 add කරන විදිහ තමයි මේක අහන්නේ. ඒකට new link කියලා මේක object එක name එකක් දාලා තියෙනවා. ඔයා මගේ link list video එක බැලුවා නම් මම operations 6ක් කරලා තියෙනවා. මොකද්ද? insert පැත්තෙන් මුලට insert කරන්නේ කොහොමද? මැදට insert කරන්නේ කොහොමද? අගට insert කරන්නේ කොහොමද කියලා. delete පැත්තෙන් මුලට අගට මැදට ඔය set එකට මම කරලා දීලා තියෙන code එක. එතකොට මේවා ගාන හිතන්නේ මෙන්න මෙහෙමයි. හොඳට බලා ගන්න. මම චුට්ටක් link list ගැන චුට්ටක් මතක් කරොත් එහෙම අපි සාමාන්‍ය link list එකක් තියෙන මෙන්න මෙහෙම right? ඔන්න ඔය විදිහට තමයි අපේ link list එක තියෙන්නේ. right? අග නාගිලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මේකේ අපි ගත්තොත් එහෙම මේකේ අපි ගත්තොත් එහෙම 10 20 30 කියලා විදිහට තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන මොකද්ද අපේ next එක මේ මම next කියලා මෙතනින් දාගෙන යන්න. next එක ඔහොම තමයි තියෙන්නේ. එතකොට මම 10 next එක කියලා ලිව්වොත් එහෙම 10.next කියලා ලිව්වොත් එහෙම ඒක සමානනේ 20ට. එහෙනම් 20.next කියලා කිව්වොත් එහෙම ඒක සමානනේ මොකට 30ට. හොඳට මතක තියාගන්න මේ කියන්නේ actual අර integers values නෙමෙයි මේ තියෙන 30 නෙමෙයි. අර මේක අර object එක මම මේ දීලා තියෙන 20.next කියන්නේ 30 කියන එක. අපි මේ reference එකත් එක්කනේ යන්නේ. අපි දන්නා මේකට මොකක්ද අපි කිව්වේ? reference එක කියලා. පැහැදිලිද? එතකොට මේක point වෙලා තියෙන්නේ මෙන්න මෙතන. මේක point වෙලා තියෙන්නේ මෙතනට. ඉතින් ওই basic idea එක තමයි ওই link list වල තියෙන්නේ. තේරුණාද? එතකොට මගේ challenge එක මොකද්ද? දැන් අපිට දීලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ වගේ notes දෙකක් අතරට. හරිද? තව note එකක් අපි දාන්න ඕනේ. අතරට දාන්න. දැන් අපි දැනට තියෙන්නේ මෙන්න මෙහෙම. මම මොකද කරන්නේ? මෙයාගේ තියෙන next එක තියෙනවානේ. එයා මෙයත් එක්ක set කරලා දානවා. මෙයාගේ තියෙන next එක මම මෙයත් එක්ක set කරා නම් හරි නේද?
දැන් ඒ අනුව අපි ක්වෙස්චන් එක දිහා බැලුවොත් එහෙම 40 සෙට් කරනවා මෙහෙම 60 සෙට් කරනවා මෙන්න මෙහෙම. එතකොට මෙතනට එක කෝඩ් එකකුයි මෙතනට එක කෝඩ් ලයින් එකකුයි අපි ලියන්න ඕනේ. රයිට්. එතකොට මෙතන අපි ලියන්නේ කොහොමද මේ කෝඩ් ලයින් එක? මම ඕක ඕනනම් මම ගන්නම් print එකක් මේ විදියට. රයිට්. නෝක විදියට මම ගන්නවා. රයිට්. රයිට්. දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේකේ ටාගට් එක දැන් මෙන්න මේක හදන විදිය. ඉස්සෙල්ලා මම මොකද දන්නවද කරන්නේ? ඔයා නිකම්ට හිතන්නේ මේ මෙතන 40 නේ තියෙන්නේ. මෙතන 40 තියෙන්නේ. 40 ඩොට් next එක මොකද්ද වෙන්නේ? 100යි නේද? ඔය නිකන් එහෙම බැලුවොත් එම් 40 ඩොට් next එක කියන්නේ කීයද? 100යි. තේරෙනවද? ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ? කරන්ට් කියලා ටෙම්පරරි වේරියබල් එකක් අපි ඔකට ගන්න ඕනලම. මොකද කරන්නේ? අපි කරන්ට් කියලා ටෙම්පරරි වේරියබල් එකක් අපි ගන්නවා. ඒ ටෙම්පරරි වේරියබල් එක කරන්ට් කියලා තියෙනවන්න ඔහම. හරිද? ඊට පස්සේ ඒක ට්‍රැවල් කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට එක ට්‍රැවල්ස් එක කරනවා. දැන් කරන්ට් කියන්නේ 40 ළඟ ඉන්නේ. හරිද? ඒක අපි ලූප් එකක් දාලා අපි ඒක කරලා තියෙනවා කලින්. එතකොට current.next කියලා කියන්නේ අර අපේ 40 කියන එක කෙනාව තමයි. දැන් ඉන්නේ අපේ කරන්ට් එක 40. පැහැදිලිද? ওই කතාව ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මොකද කරන්නේ? කරන්ට් කියලා ටෙම්පරරි වේරියබල් එකක් ගෙනල්ලා 40 ගාවට එනකම් මේක අපි ට්‍රාන්ස්ෆර් කරනවා. ඊට පස්සේ එතනින් එහාට තමයි දැන් අපි මේ ලින්ක් දෙක අපි හදන්න යන්නේ. අපි දැන් දන්නවා current.next කියන්නේ 100 නම් එහෙනම් ඒ 100යි මේ new link එකේ මෙයයි එකට සෙට් කරා නම් හරි නේද? මෙන්න මේ new link එකේ මේ new link කියලා දෙන්නේ. එයාගේ next එකයි හරිද? මෙන්න මේ 40.next කියන එකයි සමාන කරා නම් හරි නේද? right? මේ බලන්න. ඒක කරන විදිහ. මම මොකද කරන්නේ? current sorry. අපි ආදේශ කරන්න ඕනේ. අපි ආදේශයක් සිද්ධ වෙන්නේ කොහොමද? initialization එක සිද්ධ වෙන්නේ කොහොමද? දකුණේ ඉඳන් වමට. එතකොට කවද ආදේශ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මෙයාව current dot next කියන එක කියන තමයි අපි ආදේශ කරන්නේ. කාර්ද ආදේශ කරන්නේ new line dot next කියන එක කියන. dot next කියන. පැහැදිලිද? new line dot next කියලා. ඔන්න දැන් මේ පැත්තේ වැඩේ හරි. දැන් මේ පැත්තේ වැඩේ කොහොමද කරන්නේ? මේ පැත්තේ වැඩේ මෙන්න මෙහෙමයි කරන්නේ. ඒකට බලා ගන්න පුළුවන්. මෙතන වැඩේ කරන්නේ. දැන් අපේ new line එක තියෙනවානේ. ඒ new line එකේ මෙන්න මෙයාව මෙතනට සෙට් කරා නම් හරි නේද? තේරෙනවද? එතන සෙට් කරා නම් හරි. එහෙනම් මම මොකද කරන්නේ? දැන් අපේ දැනට තියෙන new link කියන එක මම සෙට් කරනවා මෙන්න මේ current dot next එකට. ඉතින් ඔච්චරයි මේකේ කරන්න තියෙන්නේ. ওই කෝඩ් ලයින් දෙක මතක තියාගන්න හොඳට. තේරුණාද? මේ current.next කියන එක නම මෙන්න මෙහෙම ඉන්නවා. වාට නිකන් මේක අමතකයි වගේ නම් මෙන්න මෙහෙම වගේ හිතාගන්න මේ දෙපැත්ත මෙයා ඉන්නවා වෙනස් වෙලා තියෙන මේ දෙන්න. ඔන්න ඔය විදිහට තමයි ඔක එන්නේ. ඉතින් මම මේක ගොඩාක් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද මම මගේ වීඩියෝස් වල මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා ඕන තරම්. එතකොට මේකට උත්තරේ ඉන්නේ ආන්සර් එක B. පැහැදිලිද? එතකොට ඒක ඕකේ කියලා මම හිතනවා. ඊට පස්සේ අපි ඊළඟ ක්වෙස්චන් එකට යමු. minimum number of fields each node W linked list කියලා කියනවා. මොකද මේ W linked list එකක් කියලා කියන්නේ? ඉතින් හරි ලේසි මේ W linked list එකක් කියලා කියන්නේ මෙන්න මේකයි. අපි කලින් ගත්ත link list එකේ තිබ්බේ එක පැත්තට විතරයි ඩිරෙක්ෂනල් එකක් තිබ්බේ. පැහැදිලිද? ඒතකොට මේක එක පැත්තකට විතරයි ගියේ. ආය වා හිතනවා මේ පැත්තට ගියාට පස්සේ ආය මට ආපස්සට යන්න බෑ. හැබැයි W linked list එක එහෙම නෙමෙයි. මේකේ මෙහා පැත්තටයි දෙපැත්තටයි යන්න පුළුවන්. දෙපැත්තටම යන්න පුළුවන්. එතකොට දැන් අපි image view එකක් ගමු. ඔනාගේ ෆොටෝ එකක් ඕපන් කරනවා කියලා හිතන්න. ඔය ෆොටෝ එකේ මෙහාට යන්නත් පුළුවන් මෙහාට යන්නත් පුළුවන් නේද? අනේ W link list තමයි මේ පැත්තේ යූස් වෙන්නේ. එතකොට මේ වගේ ලොජික් කොහොමද අපි ලියන්නේ? රයිට්? දැන් කලින් single link list එකක් ගත්තට පස්සේ මේකේ තිබ්බේ මොකද්ද? මේ පැත්තේ data එක තිබ්බා. අනිත් පැත්තේ මොකක්ද තිබ්බේ? next එක තිබ්බා. W link list එකේ ඕ වගේ තුනක් තියෙනවා. කීයක් තියෙනවද? තුනක් තියෙනවා. මැද ඉන්න අපේ data එක, එහා පැත්තේ ඉන්න අපේ next එක, අනිත් එක්ක එහා පැත්තේ ඉන්න අපේ previous එක. තේරෙනවද? ඔන්නවම තුනක් ඉන්නේ. එක node එකක fields තුනක් තියෙනවා.
තේරුණාද? එතකොට මේ ප්‍රීවියස් එකෙන් පුළුවන් අපිට පස්සට කනෙක්ට් වෙන්න. නෙක්ස්ට් එකෙන් පුළුවන් අපිට ඉස්සරහට කනෙක්ට් වෙන්න. අපි එක්සැම්පල් එකක් ගමු. මෙන්න මෙහෙම. දැන් මම මේකම ගන්නම්කෝ එක්සැම්පල් එකක් විදිහට. රයිට්. මේකේ ඔයා යන්න මෙන්න මෙහෙම හිතන්න. හිතන්න තියෙන මෙච්චර මේ ලින්ක් ලිස්ට් එකෙම හිතන තරම් අමාරු නැහැ. රයිට්. ඒක පොඩ්ඩක් කේස් වුණා නේද කොපි වෙනකොට. රයිට්. හරි. ඔන්න ඔහොම. දැන් මේක ගත්තට පස්සේ කොහොමද වෙන්නේ? මේ පැත්තෙන් ගත්තොත් එහෙම මොකද්ද අපි හිතන්නේ next. මේ පැත්තෙන් next. මේ පැත්තෙන් අපේ previous එක. මේ පැත්තෙන් අපේ previous එක. එතකොට මේ පැත්තෙන් 10 20 ඔහොම 30 කියලා මම ලියා ගන්නම්. එතකොට 10 dot next කියන්නේ කවුද? 20 කියන එක නා. එතකොට 20 dot previous කියන්නේ කවුද? 20 dot previous කියලා කියන්නේ කවුද? අපේ 10. එතකොට තව ගත්තොත් එහෙම මෙන්න මෙහෙම 10 next එකේ next එක මොකක්ද? 10 next එකේ next එක 30යි. පැහැදිලිද? ඊට පස්සේ ආයි 30 ඉඳන් 20ට එන්නේ කොහොමද? next ලා දෙන්නෙක් ගියානේ. එහෙනම් ආ එක previous එක පස්සට එන්න තියෙන්නේ. කොහොමද යන්නේ ඒක? ඒ operation එක කොහොමද යන්නේ? 10 next එකේ next එකට ගිහිල්ලා ආය previous එක විතර එන්න තියෙන්නේ. එතකොට 20යි. තේරුණාද? යන විදිය? ඉතින් ඔක ඔය විදිහට තමයි යන්නේ. ඉතින් ඒක හරිම ලේසි. කොහොම තමයි ඔක යන්න තියෙන්නේ. මම හිතනවා වැඩි තේරෙන්නේ නැති කියලා. එතකොට ගත්තොත් එහෙම මේක අහන්නේ ෆීල්ඩ්ස් කීයක් තියෙනවද කියලා. එතකොට සිංගල් ලින්ක් ලිස්ට් එකක් ගත්තට පස්සේ ෆීල්ඩ්ස් තිබ්බේ දෙකයි. එකක් අපේ data එකයි next එකයි. මේකේ ෆීල්ඩ්ස් තුනක් තියෙනවා previous එකයි data එකයි next එකයි කියලා. එහෙනම් මේකට උත්තරේ 3. right? පැහැදිලිද? එතකොට මම හිතනවා ඒක ඒ කතාව හරියට තේරෙන්නේ නැති කියලා. right? ඊට පස්සේ අපි යමු තවත් ලින්ක් ලිස්ට් ගානකට. මෙන්න මේක. මේක ඇවිල්ලා සිංගල් ලින්ක් ලිස්ට් වලින් මේක අහන්නේ මට ප්‍රශ්න නම් මට මේක පේන්නේ මේක පේන විදිහට මේක delete first එක මොකක්ද කියලා තමයි අහන්නේ. ඔයාලට මතක ඇතිද දන්නේ මම paper එකක් pass paper එකක් අරගෙන මම ඔයාලට explain කරලා දුන්නා කොහොමද අපි delete කරන්නේ කොහොමද අපි insert කරන වැඩ ටික වෙන්නේ කියලා. මම ඔන්න මේ paper එක පොඩ්ඩක් අන්න බලන්නම්. right. එක තිබ්බේ India sections deletion නම් එක. right. මේකේ තිබ්බා link list ටික වැඩේ වෙන්නේ කොහොමද? right. මෙන්න මේ බලන්න මේ example එක බලන්න මේ අහනවා කෝඩ් එක දීලා මොකද්ද වෙන්නේ කියලා අහනවා. මේ ඉස්සලාම link කියලා current කියලා එකක් අරන් තියෙනවා. temporary variable එකක් මේක. ඒක first එකට equal කරලා තියෙනවා. දැන් current ඉන්නේ කොතනද? මෙන්න මෙතන. මේ බලන්න මේ. දැන් current කියන එක කෙනා මෙතන ඉන්නේ. ඊට පස්සේ while loop එකක් දාලා current dot null වෙනකන් යනවා. මේක මෙන්න මේ කෙලවරට එනකන් යනවා. මට ඔයාලට මතකද දන්නේ නැහැ මම කිව්වා මේක print වෙන ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ඒ කියන්නේ traverse කරන ක්‍රම දෙකක් තියෙන එකක්. මෙන්න null එක ගාවට එනකන් අරන් යනවා. අනිත් එක 82 ගාවට එනකන් අරන් යනවා. ඒ කියන්නේ 82 ගාවට අරන් යන්න නම් කොහොමද අපි ඒක දාන්න ඕනේ කෝඩ් එක current dot next not equal null කියලා තමයි දාන්න ඕනේ. ඒතොර ඒ කියන්නේ 82 ගාවට එනකන් විතරයි. තේරුණාද? එතනින් නතර වෙනවා. මෙතනින් නතර වෙනවා. මේක මෙතනින් නතර වෙනවා. ඒක එතකොට මේක මෙතනින් නතර වෙනවා කියලා කියන්නේ කෝඩ් එකට අයිති වෙන්නේ කියන්නේ අයිති වෙන සෙට් එක කෝද? මේක මෙතනින් නතර වෙනවා නම් මේකට අයිති වෙන්නේ මෙන්න මේ කැරි සෙට් එක. යම් මොහොතක අර මම මෙන්න මේ විදිහට කෝඩ් එක වලට දීලා තිබ්බොත් යම් මොහොතක රයිට් මෙන්න මෙහෙම දීලා තිබ්බොත් එහෙම මේක නතර වෙන්නේ මෙන්න මෙතනින්. එතකොට ඒකට අයිති වෙන්නේ මෙන්න මේ පරාසය සෙට් එක විතරයි. ওই කෙටි ක්‍රම මම ඔයාලට කියලා දීලා තියෙනවා. ලින්ක් ලිස්ට් එකක් හදනකොට. රයිට්. එතකොට ඔන්න ඕක ඔය විදිහට තමයි යන්නේ. පැහැදිලිද? එතකොට මේකේ මොකද වෙලා තියෙන්නේ? මේක කෙලවරටම යනවා. null වෙනකන්. එතකොට මොකද 20 45 60 82 කියන සේරම අහු වෙනවා. data එක තමයි print කරගන්න කියන්නේ. එතකොට මේක traverse වෙන්නේ current.next එක විතර 20 45 82 විදිහට යනවා. මේ බලන්න ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? මෙතන මේ බලන්න කලින් තිබ්බේ මෙතන එක ස්ටෙප් එකක් බලන්න ඊට පස්සේ තව එකක් ඇවිල්ලා නේද? කලින් කරන්ට් එක තිබ්බා
දැන් මොකද වෙන්නේ? කරන්ට් එක එකක් ඉස්සරහට පන්නලා මේ කරන්ට් එක නෙක්ස්ට් කියන එකෙන් මොකද කරන්නේ? එකක් ඉස්සරහට පන්නනවනේ මේ. අපි දන්නවා නෙක්ස්ට් එකෙන් කොහොමද යන්නේ කියලා. දැන් කලින් කරන්ට් එක මෙතන තිබ්බේ ෆස්ට් එකට. ඊට පස්සේ මේක මොකද වෙන්නේ? කරන්ට් ඔෆ් නෙක්ස්ට් කියන එකෙන් එකක් ඉස්සරහට පන්නලා. ඒතර ඒක ඉන්නේ දැන් මෙතන. දැන් මෙතන ඉඳන් තමයි මේක ලූප් එක නල් වෙනකන් යන්නේ. එහෙනම් මේක පටන් ගන්න කොහෙන්ද? ලූප් එක ඇතුලේ. මෙතන ඉඳන්. එහෙනම් මොකද කරන්නේ? මේ පළවෙනි එක හලලා. ඒක හරියට අපිට ගන්න පුළුවන් delete first කියන එක. delete first වගේ එකක් අපිට ගන්න පුළුවන්. දැක්කද? ඒක දැන් මෙතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන බලන්න. මෙතන අර මං කිව්ව කතාව වෙලා තියෙන්නේ. මේ බලන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? මේකෙන් මොකද වෙන්නේ? කොහොම තියෙනවා? නල් වෙනකන් තියෙනවනේ. මේක මොකද වෙන්නේ? මේක යන්නේ මෙන්න මෙතනට නිකන් විතරයි. මෙතනට නිකන් විතරයි කියලා කියන්නේ මේකට බලන් වෙන්නේ මෙන්න මේ සෙට් එක. එහෙනම් අන්තිම නෝඩ් එක හලලා වගේ වැඩක් නේද කරලා තියෙන්නේ. එහෙනම් ඩිලීට් කරලා තියෙන්නේ අන්තිම එක. එහෙනම් අපිට එහෙනම් ඩිලීට් කරන එකත් අපිට ඊසි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ කෝඩ් එක දිහා බැලුවට පස්සේ. මම මේ ඔක්කොම ඔයාලට තියරි වල භාෂාවෙන් කියලා දීලා තියෙනවා. රයිට්? එහෙනම් අපි ක්වෙස්චන් එකට ගියොත් එහෙම රයිට්? ඩිලීට් එකක් කොහොමද හරියටම වෙලා තියෙන්නේ මේ බලන්න ඉස්සලාම එකක් ඉස්සරහට ඔන්න දැන් ලින්ක් එකක් ටෙම්පරරි කියලා වේරියබල් එකක් අරන් තියෙනවා. අර කරන්ට් ගත්තේ. ඊට පස්සේ ඒක මොකද කරලා තියෙන්නේ? එකක් ඉස්සරහට පන්නලා තියෙනවා. පැහැදිලිද? පන්නලා අරන් තමයි තියෙන්නේ. ඒතකොට ඒකට ගැලපෙන්නේ මෙන්න මේ A කියන එක. තේරුණාද? රයිට්. එතකොට මම හිතනවා ඒක ඕකේ ඇති කියලා. ඊට පස්සේ මේක බලන්න. රයිට්. මේකේ මොකද වෙන්නේ? ෆස්ට් එක නෙක්ස්ට් එක විදිහට යනවා. හරිද? ඒතර කොහොමද මේක මේ ඩිස්ප්ලේ වෙන්නේ? ඔන්න ෆස්ට් එක මෙතන ඉන්නවා. එයාගේ නෙක්ස්ට් එක එකක් ගියා, තව නෙක්ස්ට් එකක් ගියා. එහෙනම් ඩිස්ප්ලේ වෙන්න ඕනේ අමල්, නිමල්, කමල් විදිහටනේ. පැහැදිලිද? අමල්, නිමල්, කමල් විදිහට යන්න ඕනේ. රයිට්? නෑ සෝරි. ওই විදිහට තමයි යන්න ඕනේ. හරිද? අපි එහෙම හිතමුකෝ. ඊට පස්සේ ඔන්න කමල් විදිහට යනවා. දැන් මොකද වෙන්නේ? දැන් කමල් කියන තැන තමයි මෙතන ඉන්නේ දැන් මෙතන. දැන් ඔන්න දැන් අපේ ඔන්න දැන් කමල් කියන තැන දැන් මෙන්න මෙතන ඉන්නේ. ඊට පස්සේ මේ P1 කියලා එකක් ඉන්නව නේද? එයා ආයෙ මොකද කරන්නේ? ෆස්ට් එකේ next එකට ගිහිලා තියෙනවා. දැන් ඒක ඇවිල්ලා මොකද කරන්නේ? කමල් කිව්වම පටන් ගන්නෙ. ෆස්ට් එකේ next එකට. ඊට පස්සේ කමල් සුනිල් පැහැදිලිද? ආයෙත් මොකද වෙන්නේ? next එකට යනවා. කමල් සුනිල් ඊට පස්සේ ආයෙ කොහොම මෙන්න මෙතනට එනවා. පැහැදිලිද? මේක ලූප් එකක් විදිහට තමයි යන්නේ මේක. පැහැදිලිද? කමල් සුනිල් ඊට පස්සේ අමල් ඊට පස්සේ ආය නිමල්. ওই විදිහට තමයි මේක යන්නේ. පැහැදිලිද? එතකොට මේකට ආන්සර් එක මොකක්ද? A. පැහැදිලිද? රයිට්. එතකොට මම හිතනවා ඒ ක්වෙස්චන් එකක් තේරෙනවා. මේවා ඇත්තටම හරි ලේසි. හරිද? ඒ පොඩි දේවල් තියෙන්නේ. රයිට්. ඊට පස්සේ W link list එකක් තියෙනවා. ඒතර මම මේක ගැන මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කලින් වලට කියලා දුන්නා. අහනවා 50 කියන වැලියු එක ඇක්සස් කරන්නේ කොහොමද කියලා. ඉතින් හරි ලේසියිනේ. ඊට පස්සේ අපි දන්නවා මේක ඇවිල්ලා date එක. අපි කියන්නේ මේකට date එකක් මොන හරි date එකක් ඩිස්ප්ලේ කරන්න. ඒකට අපි data කියලා තමයි ගන්න. හරිද? ෆස්ට් එකේ next එකේ data කියලා අපිට ගන්න පුළුවන් මේ. මේ දෙන ෆස්ට් එක. එයාගේ next එක 50 කියලා ඔහොම ඇක්සස් කරන්න පුළුවන්. එහෙනම් මේක පළවෙනි එක හරි. ඊට පස්සේ අපි ඔක පස්සෙන් හිතනවා නම් ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා next එකනේ. මේකත් next එකනේ. එතකොට මේක ඇවිල්ලා previous එක. මේක ඇවිල්ලා previous එක. එහෙනම් 50 ඇක්සස් කරන්නේ කොහොමද මේ previous එක through. එතකොට මේක පයින්න ඕනේ මෙන්න මෙහෙම. මෙහෙම එකක් පැන්නා, මෙහෙම එකක් පැන්නා, ඊට පස්සේ මෙහාට එකක් පැන්නා. එහෙනම් next ලා 2යි, previous ලා 1යි. කොහොමද? next ලා 2යි, previous ලා 1යි. අන්න එතකොට මේකත් හරි මේකත් හරි. පැහැදිලිද? ඒතර අනිත් ඒවා වැරදි. උත්තරේ 1යි උත්තරේ 1යි 2යි තමයි එන්නේ. තේරුණාද? right. මම හිතුවා ඒක තේරෙන්නේ නැති කියලා. මේවා ඇත්තටම හරි ලේසි ප්‍රශ්න. ඊට පස්සේ අපි යමු 115ට. right. මෙන්න මේක. right. linked list එක සම්බන්ධව මොකක්ද කියලා අහනවා. double linked list has pointer to last node to the linked list. ඔව් ඒක ඇත්ත. පැහැදිලිද? ඒතර අපි ඒක දන්නවා කොහොමද? ඒක last node එකේ link වෙලා තියෙන විදිහට point එකත් එක්ක true කියලා එක තේරෙනවා. පැහැදිලිද? ඊළඟ කතාව. linked list is very good data structure implement random access system. මොකක්ද මේ random access system එකක් කියලා කියන්නේ? ඔයාලට මතකද array එක? array මතකද?
ඇරේ අපිට රැන්ඩම් ඇක්සස් කරන්න පුළුවන් වුණා නේද? 10 20 30 කියලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මට 30 ඕන නම් මේ ඇරේ එකේ ඉන්ඩෙක්ස් එක නේද? 2යි නම් 2 කියන එකෙන් මට 30 ඇක්සස් කරන්න පුළුවන්. ඊට පස්සේ 10 ඇක්සස් කරන්න පුළුවන් ඇරේ එකේ පළවෙනි 0 ඉන්ඩෙක්ස් එකෙන් අපිට 10 ඇක්සස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න වගේ රැන්ඩම් විදිහට අපිට ඇක්සස් කරන්න පුළුවන්. නමුත් ලින්ක් ලිස්ට් එකෙන් අපිට එහෙම ඇක්සස් කරන්න බෑනේ. ලින්ක් ලිස්ට් එකෙන් අපිට මේක ට්‍රැවර්ස් කර කර තමයි යන්න වෙන්නේ. ඒක නිසා මේක ලින්ක් ලිස්ට් එක මේක good කියන එක වැරදි. මේක හරි. ඊට පස්සේ ලින්ක් ලිස්ට් එකක් takes more time in searching an elements. ඔයාලට මතක ඇතිද දන්නේ නැහැ. ලින්ක් ලිස්ට් වල තීරි බලන්න මම මේක කම්පැරිසන් එකක් කරලා දෙනවා. තියෙන ලින්ක් ලිස්ට් එකකුයි ඇරේ එකක් අතර තියෙන වෙනස්කම් මම ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක හොඳට බලන්න. එතකොට මොකද කරන්නේ ලින්ක් ලිස්ට් එකක් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ඇරේ එකක් එක්ක ගත්තට පස්සේ ඇරේ එකට සාපේක්ෂව ලින්ක් ලිස්ට් එකේ සර්ච් කරන්න ටයිම් එක ටිකක් වැඩි. මොකද ඒක ට්‍රැවර්සල් කර කර යන්නේ නෝඩ් එකෙන් නෝඩ් එකට. අන්න ඒකයි ප්‍රශ්නේ. ඊට පස්සේ W ලින්ක් ලිස්ට් එකක් ගත්තට පස්සේ next previous තියනවලු ඒ නෝඩ් වලට ඒක අපි දන්නවා. ඊට පස්සේ link list used to implement sequential access system easily. sequential access easily කියලා කියන්නේ මොකද්ද? sequential කියලා මොකද? රේඛීය. නේ? එතකොට මේක ඉතින් රේඛීය විදිහට තියෙන්නේ. ඒ වගේ access කරගන්න ලේසි එක තමයි කියන්නේ. පැහැදිලිද? එහෙනම් මේකේ ආන්සර් එක B. අහන්නේ මොකද්ද අපේ incorrect එකක් නේද? ඔව්. correct නැති එක මොකද්ද කියලා අහන්න. පටල ගන්න එපා මේ not correct incorrect කියන ඒවා ළමයි correct. එතකොට වා හරියට තීරි දැනගෙන මේක හරිනේ කියලා වෙලා තියෙන ටයිම් එකත් එක්ක ගහලා නා. අහලා තියෙන්නේ correct නැති එක. තේරුණාද? පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලලා උත්තරේ ගහන්න. තේරුණාද? ඊට පස්සේ අපි තව ගානක් බලමු. ඊට පස්සේ මේක. right? You are giving pointers first and last node කියලා දීලා තියෙනවා. okay. ඒක single link list එකක්ලු. ඊට පස්සේ කොයි ඔපරේෂන් එකද depend වෙන්නේ length of the link list. මේ link list එකේ මේ which of the following operation depend on length එක. length එක මත depend වෙනවා කියලා කියන්නේ මොකද්ද ඒ කතාව? right? ඉතින් අපි හොඳ ආකාරම දන්නවා right? මේකට යන ටයිම් එක. ඔයා හිතන්නකෝ මෙන්න මෙහෙම කතාවක් මම වගේ මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් එහෙම මට කියන්නකෝ හරිද? මට නෝඩ් එකක් හරිද? මට කියන්න ටයිම් එක ගත්තොත් එහෙම ඔන්න T1 කියලා එකක් තියෙනවා T2 කියලා එකක් තියෙනවා. T1 එකකින් T1 ටයිම් එක ගත වෙන්නේ හරිද? මේ ලාස්ට් නෝඩ් එක ඩිලීට් කරන්න. හරිද? ඩිලීට් කරන්න ලාස්ට් නෝඩ් එක ඊට පස්සේ T2 ගත වෙන්නේ ඩිලීට් කරන්න ෆස්ට් නෝඩ් එක. හරිද? ඊට පස්සේ ඔව් අපි දැන් ඒ දෙන්න ගමුකෝ. එහෙනම් මට කියන්න මේ දෙන්නකින් අඩුම කාලයක් ගත වෙන්නේ කෝකටද? ලාස්ට් නෝඩ් එක ඩිලීට් කරන්නද? ෆස්ට් නෝඩ් එක ඩිලීට් කරන්නද? ෆස්ට් නෝඩ් එක ඩිලීට් කරන තමයි අඩුම කාලයක් ගත වෙන්නේ. කාලය අනුව ගත්තොත් එහෙනම් අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන්. එහෙනම් ඇයි මෙහෙම කියන්නේ? මොකද මේක ට්‍රැවර්සල් කරන්න ඕන ළමයි. ලාස්ට් නෝඩ් එක ඩිලීට් කරන්න නම් මේක මෙතන ඉඳන් මෙහාට ට්‍රැවර්සල් කරන්න ඕනේ. හැබැයි ෆස්ට් නෝඩ් එක ඩිලීට් කරන්න කෙලින් මෙතනම හම්බ වෙනවනේ. අන්න ඒක නිසා යන්න පුළුවන්. ඒක නිසා තමයි මේක length එක මත මේක depend වෙන්නේ. කොයි ඔපරේෂන් එකද? මෙතෙන් ඉඳන් මෙතෙන්ට length එක වැඩි. length එක දුර වැඩි වෙනවා සමානුපාතිකව කාලයක් වැඩි වෙනවා. තේරුණාද? එතකොට මේක t අපිට ගන්න පුළුවන් ටයිම් එක ගන්න පුළුවන්. නෑ ඒ එච්චර සයින්ස් ඕනේ නෑ. මං අල්ලෝම සමානුපාතිකයක්. එච්චර ඕනේ නෑ. ඔය තියෙන ප්‍රශ්න වලදී තව ප්‍රශ්න දානවා මම. රයිට් ඊට පස්සේ මොකද වෙන්නේ? බලන්න මේකේ උත්තර ගත්තොත් එimhe delete the last element of the list. ඔව් මේකට තමයි කාලය අනුව වැඩිව බලපෑමක් සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට මම හිතුවා ලින්ක් ලිස්ට් සම්බන්ධයෙන් ওই කෝඩ් ටික තේරෙන්නේ නැති කියලා අනිවාර්යෙන් ලින්ක් ලිස්ට් වල බලා ගන්න ඕනේ මොනවද? delete කරන ඒවා, add කරන ඒවා. ඊට පස්සේ insert පැත්තෙන් මුලින් මැදින් අගින් delete කරන කෝඩ් කොහොමද වෙන්නේ? ඊට පස්සේ delete කරනකොට මුලින් මැදින් අගින් delete කරන කොහොමද වෙන්නේ? මම ඒවා මගේ LMS එකේ ඔයාලට වීඩියෝස් ඔක්කොම දාලා තියෙනවා බලන්න පුළුවන්. පැහැදිලිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ හරි. දැන් එතකොට මේ අපි බලමු කොහොමද මේ tree data structure එකේ ගණන් ටික අපි කොහොමද යන්නේ කියලා බලමු. එතකොට අපිට question එකක් දීලා තියෙනවා මොකද්ද? මේ full binary tree එකට තියෙනලු node 31ක් තියෙනලු height එක මොකද්ද කියලා අහනවා. දැන් ඔයාලගේ සාමාන්‍යයෙන් අපි binary trees ගත්තට පස්සේ මේ ඔයාලගේ තියෙනවා trees ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා මොකද්ද? එකක් full binary tree එකයි අනිත් එක complete binary tree එකයි. මොකද්ද? මම ඉන්න කියමු. මොකද්ද තියෙන්නේ?
full binary tree එකයි sorry trees right අපි දන්නවා trees ගත්තට පස්සේ කොටස් දෙකයි එකක් තමයි full binary tree එකයි අනිත් එක තමයි complete right binary tree එකයි. එතකොට මේ වගේ ලක්ෂණ මොනවද? full binary tree එකක් ගත්තට පස්සේ every node has two childs. පැහැදිලිද? එතකොට පැහැදිලිද? එක node එකකට තියෙන්න පුළුවන් උපරිම childs දෙන්නයි විතරයි. අපි example එකක් විතර ඇඳොත් මෙන්න මේක. මෙන්න මෙහෙම. ඕනම node එකකට තියෙන්න පුළුවන් childs ලා දෙන්නයි. right 0 or 2 0 or 2 එක 0 එක 2. එතකොට මේකේ height එක ගන්නකොට අපි මේකට ගන්නවා මොකද මේකේ depth එක ගන්නවා ගැඹුර. ඒක පටන් ගන්න බිඳුවේ ඉඳලා root එක අපි බිඳුවේ කියලා ගන්නෙ. ඊට පස්සේ ගානට මේකේ depth එක මේ විදිහට ලියන් යනවා. ඊට පස්සේ මේකේ අපිට මේක අපිට height එක ගන්න පුළුවන්. height එක ගත්තොත් එහෙම depth එකේ total එකකින් අපිට එනවා 2යි කියලා. තේරෙනවද? ඊට පස්සේ මේකේ notes ගාන අපිට ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. 2යි h + 1 - 1. තේරෙනවද? එතන මේකේ notes ගාන ගන්න පුළුවන්. අපි මේකේ notes ගාන ගන්න මෙන්න මෙහෙමයි. අපි දැන් මේකේ notes ගාන ගත්තොත් එහෙම 2 දැන් මේකේ height එක කීයද 2යිනේ. 1යි ඊට පස්සේ k 3ක් 8යි එකක් ගියට පස්සේ 7යි. ඔන්න හොතයි. මේකේ notes ගාන ගන්න. ඊට පස්සේ complete binary tree එකක් ගත්තට පස්සේ මේකේ all levels හරිද all levels completely filled වෙන්න ඕනේ. completely filled වෙන්න ඕනේ. හරිද? හැබැයි except last. හරිද? අන්තිම එක හැරෙන්න. right? මම ඒක කියන්නම් පල්ලෙහාට. ඊට පස්සේ ඒ වගේම each node has two children. දෙන්නයි ඉන්න පුළුවන් each node එකට. අපි example එකක් විතර ගත්තොත් එහෙම මේවා complete ඒවද නැහැ. මේවා ඇවිල්ලා complete tree නෙමෙයි. ඊට පස්සේ මේක ඇවිල්ලා complete tree එකක්ද කියලා බලන්න. complete tree එකක් හැදෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ විදිහට. සහ ඔන්න ඔහොම දෙන්නත් පුළුවන්. එතකොට මේකේ ඔය මේ except last කියලා තිබ්බනේ. මේවා complete වෙන්න ඕනේ. හැබැයි අන්තිම එක ඇරෙන්න අන්තිම එක full complete වෙලා නැහැ නේ. මෙහෙම ඇවිල්ලා නැහැනේ. හැබැයි ඒක තියෙන්න ඕනේ ලස්සන පිළිවෙලක් තියෙනවා. මේ last level එකේ තියෙන ඒවා ඔයා හිතන්නකෝ මේ පුරු ටිකක් arrange කරනවා කියලා. මේ විදිහට arrange කරලා අවුලක් නැහැ. හැබැයි ඔයා හිතන්න මේ මැද හිස් තැන් තියලා ඔහොම දානවා කියලා. එහෙම බෑ. මෙහෙම හරි. දැන් මේකෙත් එහෙම තමයි. මේකේ complete වෙන්න නම් මේ බලන්න මේකේ ලස්සන පුරු ටිකක් නම් මෙතන පුරු තියෙනවා, මෙතන පුරු තියෙනවා, මෙතන පුරු මෙතන හිස් තියෙනවා. එහෙම අවුලක් නැහැ. හැබැයි මෙහෙම આવොත් එහෙම right ඔහොම තියෙනවා ඔහොම තියෙනවා හරියට නිකන් මෙතන පුටුවක් තියෙනවා මෙතන තියෙන පුටුව හිස් ඊට පස්සේ මෙතන පුටුවක් තියෙනවා ඔහොම ගන්න පුළුවන්ද බෑ ඒතර මේක complete binary tree එකක් වෙන්නේ නැහැ එතන මේ වගේ complete binary tree එකට අපි height එක ගන්නකොට මේක අපි ගන්නෙ ලඝු දෙකේ පාදයට මේක දින notes ගන්න පැහැදිලිද එතකොට ලඝු දෙකේ පාදයට notes ගානෙන් අපි ගන්නකොට සාමාන්‍යයෙන් අපි හිතුවොත් මෙහෙම අපි දන්නවා නිකන් මෙහෙම කවොත් එහෙම දෙකේ තුන්වෙනි බලය ඇවිල්ලා 8යිනේ. ඒතර අපි ලඝුවෙන් ලියුවොත් එහෙම දෙකේ 8 කියන උත්තරේ ඉන්නේ තුන්වෙනි බලය නිසානේ. එතකොට හිතනවා notes 10ක් දෙනවා කියලා මෙන්න එහෙම. log 2 notes 10යි නා. ඔයා කොහොමද මේකේ height එක ගන්නෙ? එතකොට හරියට වට එන්නේ නැහැ නේද? දෙකේ 10 වෙන්නේ කීවෙනි බලය ආවොත්ද? අන්න ඒකෙන් තමයි ඔයාට මේකේ හරියටම height එක ගන්න පුළුවන් වෙන්නේ. ඒතර බලන්න ඕනේ දෙකේ බලයක් විදිහට ආසන්නම දර්ශකය මොකක්ද කියලා වැඩි වෙන්නේ නැති වෙන්න. ඒතර අපිට නම් 2 4 ඊට පස්සේ 8. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලයනේ. දෙකේ තුන්වෙනි බලය තමයි ආසන්න වශයෙන් යන්නේ. 10ට කිට්ටු විදිහට. පැහැදිලිද? එතකොට ඔයා ගන්න ඕන දෙකේ තුන්වෙනි බලය. ඒ නිසා h වලට 3යි කියලා තමයි අපි ආසන්න වශයෙන් ගන්නෙ. තේරෙනවද? 3යි පොයින්ට් ගන්නක් තියෙනවා. නමුත් ආසන්න වශයෙන් ගන්න අන්න එහෙමයි. මේ complete binary tree එක height එක ගන්න දැන් මේ full binary tree එක height එක ගන්න හරියම ලේසි. ඒතර අපි ඕක තමයි පොඩ්ඩක් ඔයාලගේ binary trees වල තියෙන කතාව. හරිද? ඊට පස්සේ දැන් මෙතන කොහොමද කියන්නේ?
ෆුල් බයිනරි ට්‍රී එකක්ලු. ඒකේ උස දාන්නවා. අපි දන්නවා ෆුල් බයිනරි ට්‍රී එකට අපි හයිට් එක හොයන්නේ කොහොමද? රයිට්? හයිට් එක හොයන්නේ මේකේ ඩෙප්ත් එකෙන්නේ. අපි ඒක දන්නවා. මේක අහන්න මොනවා නොට්ස් ගානනේ. නොට්ස් ගාන සමානයි 2යි h වලට එකක් එකතු කරලා එකක් අඩු කරනවා. ඊට පස්සේ මේකේ කියලා තියෙන්නේ ඔව් වැරදුනා. හරිද? ඔව් නෑ හරි හරි. හරි. නොට්ස් 31යි 2 h 1යි ඊට පස්සේ මෙහාට ගියාට පස්සේ 32යි රයිට් h 1යි කියලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක ලියා ගන්න 2 බලයක් විදිහට. 2 32 වෙන 2 කීවෙනි බලයද? 2 පස්වෙනි බලය 2 4 8 16 32. ඊට පස්සේ h + 1 ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පාද සමානයි නම් දර්ශක සමාන කරන්න. එතකොට h වලට 4ක් එනවා උත්තරේ. දැක්කද? ඔන්න ඔක ඔය විදිහට තමයි ගන්නෙ. මම හිතන එක තේරෙන්නේ නැති කියලා හරිම සිම්පල්. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඊළඟ ක්වෙස්චන් එක 195 195ත් අර වගේම නොට්ස් ගාන දීලා තියෙනවා. දැන් මේක නිකන් හදන්න පුළුවන් නේද? මේ easy. 2 h + 1 එකයි 63යි එහාට යනවා කෙලින්ම 64යි right 64යි 2යි h + 1 64 කියන එක දෙකේ බලයක් විදිහට ලියාගත්තොත් එහෙම 2 6යි ඊට පස්සේ 2 h + 1 පාද සමාන සහ දර්ශක සමාන කරන්න පුළුවන් h + 1 සමාන 6යි x සමානයි 5යි. තේරුණාද හදපිදී? ඔන්න ඔහමයි ඔක යන්නේ. right ඊළඟට ෆුල් බයිනරි ට්‍රී එක හයිට් එක 2යි කියලා දීලා තියෙනවා. නෝට්ස් ගාන අහනවා. අපි දන්න ෆුල් බයිනරි එක හයිට් නෝට්ස් ගාන හොයන සූත්‍රේ ඔන්න ඔහොම තියෙනවා. ආනේ හයිට් එක 2යි කියලා. රයිට් 2යි නම් උතනට 1යි. එතකොට මෙතනට එනවා 7යි කියලා. නෝට්ස් එනවා 7යි. දැක්කද? ඔන්න ඔය විදිහට තමයි ගන්න. 181යි 178යි. ඊට පස්සේ මේකේ හයිට් එක දීලා තියෙනවා. අහන්නේ නොට්ස් කොච්චරක් තියෙනවද ෆුල් බයිනරි ට්‍රී එක. බලන්න හොඳට මේක මොන බයිනරි ට්‍රී එකක්ද කියලා. ෆුල්ද හාෆ්ද කියලා. 2යි h + 1 - 1 නොට්ස් ගන්න එනවා. 2යි 5 + ඊට පස්සේ 2 6යිනේ. ඊට පස්සේ 63ක් එනවානේ. මමයි එන්නේ. රයිට් එතකොට 178ත් හැදුවා. 175 175ත් එකම ක්වෙස්චන් එක තියෙන්නේ. ඊට පස්සේ 159 මේක ඔයා තනියම හදන්න. වීඩියෝ එක ස්ටොප් කරලා මේක තනියම try කරන්න. ඊට පස්සේ 128ත් ඔයා තනියම try කරන්න. පැහැදිලිද? ඊට පස්සේ අපි යමු මේ විශේෂ ක්වෙස්චන් එකකට. ඒ තමයි ඔයාලට තියෙනවා මොනවද travel search කරන්න. travel search ක්වෙස්චන් අවශ්‍යතාව තියෙනවා. අපි සාමාන්‍යයෙන් නේද අපි travel search කරනකොට පොඩ්ඩක් මතක් කරගමු. right ඔයාලට තියෙනවා ප්‍රධාන වශයෙන් tree එකක් travel search කරනකොට right travel search කරනකොට ඔයාලා තුනක් ඉගෙන ගන්නවා. මොකද්ද? tree in post කියලා. pre order in order post order කියලා ලියා ගන්නවා. ඊට පස්සේ පොඩි tree එකක් ඇඳොත් එහෙම මෙන්න මේ වගේ right එතකොට මේකේ තියෙනවා A B C D E කියලා තිබ්බොත් එහෙම මේක pre order එක ගන්නකොට අපි කොහොමද කරේ? ලස්සනට ණය වගේ ඇඳලා මෙන්න මෙහෙමනේ. මෙතෙන්ට මේව දාලා ඉවරලා ණය වගේ ඇඳලා ඉවරලා කොහොම තමයි යන්නේ. මං අද පැත්තේ ඉඳන් දකුණට යනකම් මේක අඳිනවා. right වමේ ඉඳන් දකුණට යනකම් ඔන්නෝම අඳිනවා. ගිහිල්ලා අහුවෙන කට්ටිය ඉන්නවනේ. අන්න යාලව ලියා ගන්නවා. එතකොට මෙයා එකපාරක් අහුවෙනවා. අහුවෙන සැරේට ලියා ගන්න. එතකොට මෙතන ගත්තොත් එහෙම A B C ඊට පස්සේ අහුවෙන්නේ E ඊට පස්සේ මෙයා එකපාරක් අහුවනවා. ඊට පස්සේ F ඔන්න ඔය විදිහට තමයි මේක ලියා ගන්න. ඊට පස්සේ ඉන් ඕඩර් එකක් ගත්තට පස්සේ ඔය නයා වගේම තමයි අඳින්නේ. හැබැයි පටන් ගන්න යට ඉඳන්. කලින් පටන් ගත්තේ උඩින් ඉඳන්නේ.
දැන් යටින් ඉඳන් පටන් ගන්න. D වලින් පටන් අරන් ඉවරලා ඊට පස්සේ බලනවා දෙපාරක් හම්බ වෙනවද කියලා. දැන් මේ ගියාට පස්සේ මේ හැම මොහොතකම එකපාර ගානේ හම්බුණා. පැහැදිලිද? එතකොට දැන් මෙතනට ඔහොම යනවා. මෙතන දෙපාරක් හම්බ වෙනවා. ඊට පස්සේ B එනවා. ඊට පස්සේ E එනවා. පැහැදිලිද? ඔන්න දෙපාරක් හම්බුණා. ඊට පස්සේ A එනවා. ඊට පස්සේ අවසාන වශයෙන් C එනවා. තේරෙනවද? එතකොට මේකේ අපි ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඊට පස්සේ පෝස්ට් ඕඩර් එක ගත්තොත් එහෙම තුන් පාරක් හම්බ වෙන්න ඕනේ. තේරුණාද? තුන් පාරක් හම්බ වෙන්න ඕනේ. ඒතර මම පොඩ්ඩක් ඒකත් නිකන් මේ පැත්තෙන් ලියන්න. තුන් පාරක් හම්බ වෙන්නේ කොහොමද? ඔන්න ඔහොමනේ යන්නේ ණය. ඔහොම යනවා. රයිට්. එතකොට බලන්න ඕනේ තුන් පාරක් ටච් වෙන්නේ කොහෙද කියලා. මෙතන එකපාරයි මෙතන එකපාරයි. හැබැයි මෙතන එකපාරයි මෙතන එකපාරයි මෙතන එකපාරයි. මෙතන තුන් පාරක් හම්බ වෙනවා. A B C D E කියලා ගත්තොත් එහෙම D හම්බ වෙනවා. හැබැයි B ගන්න බෑ. B මෙතන එකයි තාම දෙපාර. හැබැයි E සෙට් වෙනවා. ආයෙ ගිහලා මේ පැත්තට එනකොට B තුන් පාර සෙට් වෙනවා. ඊට පස්සේ A සෙට් වෙන්නේ නැහැ. A තාම දෙපාරයි. ඊට පස්සේ C සෙට් වෙනවා මේ. ඊට පස්සේ අන්තිමට A සෙට් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පෝස්ට් ඕඩර් එක රූට් එක එන්නේ අන්තිමට. පෝස්ට් ඕඩර් එක රූට් එක එන්නේ අන්තිමට. ප්‍රී ඕඩර් එක රූට් එක එන්නේ මුලට. මේක තමයි රූට් එක. ඊට පස්සේ මේක තමයි මේ පැත්තේ මොකද්ද? රූට් එක. ඊට පස්සේ ඉන්න ඕඩර් එක රූට් එක මැද හරි පොඩ්ඩක් මැදට වගේ වෙන්න තමයි තියෙන්නේ. ওই කතා තුන හොඳට ඔලුවට දාගන්න. තේරුණාද? ඔය කතා තුන ඔලුවට දාගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. දැන් ඔයාලට දීලා තියෙනවා ප්‍රී ඕඩර් ට්‍රැවර්සල් එකක් දීලා තියෙනවා A B C D E කියලා. පැහැදිලිද? අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම දීලා right A B C D E කියලා. හරිනේ? A B C D E කියලා දීලා තියෙනවා. ඒකේ ඉන්නේ ප්‍රී ඕඩර් ට්‍රැවර්සල් එක. කොහොමද ඉන්නේ එක? ප්‍රී ඕඩර් විදියට තමයි ඉන්නේ. ඒතර ප්‍රී ඕඩර් ට්‍රැවර්සල් එක ඔයා දැනගන්න ඕන දෙයක් තමයි ඒක හැසිරෙන්නේ root left right විදියට. මොකද root left right විදියට තමයි ඒක හැසිරෙන්නේ. ඊට පස්සේ අපි මේක ඉස්සල්ලාම ප්‍රී ඕඩර් එක ඇඳගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ඉන් ඕඩර් එකකින් ලියන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? අපි දැන් මේ ප්‍රී ඕඩර් එක අපි ඇඳ ගන්න ඕනේ. මම ප්‍රී ඕඩර් එක මම කොහොමද ආවේ කිව්වේ? මම ප්‍රී ඕඩර් එක පටන් ගත්තේ යටම ඉන්න කෙනාගේ. දැන් මෙතන පහක් තියෙනවානේ. පහක් තියෙනකොට පහක් තියෙනකොට කොහොමද අපි ඒක ඇඳගන්නේ? මෙන්න මෙහෙමයි. පොඩ්ඩක් ලෙෆ්ට් පැත්තට බර වෙලා අපි ඒක ඇඳ ගන්න ඕනේ. right පහක් තියෙනකොට පොඩ්ඩක් ලෙෆ්ට් පැත්තට බර කරලා දැන් මොකද root left right නේ යන්නේ. ඔන්න ඔහොම. right හරිනේ ඔක්කොම පහක් තියෙනවා. එතන අපි දන්නවා ප්‍රී ඕඩර් එක පටන් ගන්න A වලින්. නේද? මෙතනට A වලින් තමයි පටන් ගන්න. A වලින් පටන් ගන්න. right ඊට පස්සේ A වලින් පටන් අරගෙන ඉවරලා right අපි දන්නවා මේක ඔන්න ඔහොම දිගේ එන්නේ නේ. හරිද? එතකොට ඔන්න ඔහොම දිගේ තමයි ඕක එන්නේ. right එතකොට ප්‍රී ඕඩර් එකේදී අපි දාන්න ඕනේ මෙන්න මෙහෙමයි අපි ඉස්සලාම ගන්න ඕනේ මෙන්න මෙහෙමයි. මේක දෙකට බෙදා ගන්නවා. right ඊට පස්සේ මේ ඇවිල්ලා අපේ මොකද්ද? left sub tree එක. මේක ඇවිල්ලා අපේ root එක. මේ තියෙන අපේ right sub tree එක. තේරුණාද? ඔන්න ඔය විදිහට තමයි ඔක දාගන්න ඕනේ. එතකොට අපි මේක ලියනකොට හොඳට මතක තියාගන්න ප්‍රී ඕඩර් එක ලියනකොට මේක A කියලා ගන්නවා. හරිද? ඊට පස්සේ අපි දන්නවා මේක ණයා වගේ යනකොට මේ බලන්න අපි ණයා වගේ යනකොට මේක දෙවෙනි පාර හම්බ වෙනවනේ නේ? අපි දන්නවා ප්‍රී ඕඩර් එකට අපි ප්‍රී ඕඩර් එකේ මොකක් හරි දෙයක් ලියනකොට right මේ කියන්නේ එකපාරක් හම්බ වෙනවද අපි ලියන්නේ. අපි දන්නවා මේ බලන්න ප්‍රී ඕඩර් එක අපි ලිව්වේ කොහොමද මේ? ප්‍රී ඕඩර් එක අන්සෝරි ළමයි මට වැරදුනා. ප්‍රී ඕඩර් එක අපි පටන් ගන්න මුලින් ඉඳන් sorry right මම ආය අදින්න
මම ආය අඳින්නම් මෙන්න මෙහෙම. right. අපි දන්න ප්‍රී ඕඩර් එක පටන් ගන්න කොහෙන්ද? මෙන්න මේ මුලින් ඉඳන්. මෙන්න මේ මුලින් ඉඳන් තමයි පටන් ගන්න ප්‍රී ඕඩර් එක. නේද? අපි ණය යනකොට මෙන්න මෙහෙමනේ ගියේ. නේද? ඊට පස්සේ A හම්බ වුණා. ඊට පස්සේ B ඊට පස්සේ C ඔහොමනේ ගියේ නේද? ඊට පස්සේ D ඊට පස්සේ අන්තිම එක E. ඔන්න ඔය විදිහට තමයි මේක ලියන්නේ. ඔක විදිහට ඇඳ ගන්න. ඔන්න දැන් අපිට ප්‍රී ඕඩර් එක තියෙන එක ඔන්න අපි ඇඳගත්තා. ඔතනින්ද පටන් ගන්න ඒ වලින් පටන් අරන් ඉවරලා ඔය ණය අඳින එකකින් අඳින්න. ඊට පස්සේ මේක කන්වර්ට් කරන්න ඕනේ මම මොකටද? ඉන් ඕඩර් එකක් විදිහට. right? ඉන් ඕඩර් එකක් විදිහට කන්වර්ට් කරනකොට ඒකේ රූල් එක මොකද්ද? left right root right කියලා යන්නේ. right? එතකොට වාස්සලම් තේරුම් ගන්න ඕනේ මේකේ left subtree එක මොකද්ද? අපි දන්නවා මේක ගානට දෙකට බෙදුවට පස්සේ මෙන්න මේක තමයි මේකේ left subtree එක. පැහැදිලිද? ඊට පස්සේ මේක තමයි අපේ right subtree එක. මේක තමයි අපේ මොකද්ද? root එක. මේ තියෙන අපේ right එක. ඔන්නෝම. ඊට පස්සේ එතකොට මේක ඉන්නේ කොහොමද? left එකට පස්සේ root එකනේ. root එක කියන්නේ කවුද? A. ඊට පස්සේ right එක කියන්නේ කවුද? E. මේ දෙන්න දැන් අපේ ඕකේ. ඊට පස්සේ left subtree එක ගත්තට පස්සේ එයා වෙනම හිතන්න. එයාගේ ඇතුළට ගිහිල්ලා left root right හිතන්න. මෙයා ඒ වෙලාවට left මේ නමල root මේ දෙන අපේ right. එතකොට C C C B D ඊට පස්සේ අර දෙකත් එකට ලියන්න. ඔන්නමයි එන්නේ. එතකොට ආන්සර් කීයද? ආන්සර් එක C නේ. ඔන්න ඔක දැන් ආන්සර් එක. ඒත් මම හිතන එක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි ඊළඟට යමු ඊළඟ ක්වෙස්චන් එකට. right. අපි මේකට ගියොත් එහෙම මේක තියෙන්නේ PQRST කියලා මේක තියෙන්නේ post order එකේ. PQRST කියලා එකක් තියෙනවා. මේක තියෙන්නේ post order එකේ. PQRST මේක ඉන්නේ කොහොමද? post order එකේ. right. අපි දන්නවා post order එකේ root එක විදිහට ගන්න කවුද? අපේ අන්තිමට තියෙන element එක. පැහැදිලිද? එතකොට අපි මේකත් අර විදිහටම ඇඳ ගන්නවා. කොමට බර වෙන විදිහට. එතකොට post order එක යන්නේ කොහොමද? left right root විදිහට යන්නේ. එතකොට t තමයි ඔන්න උඩම ඉන්නේ. තේරුණාද? ඊට පස්සේ අපි දන්නවා මේකේ ඉස්සල්ලාම අපි ලියන්න ගන්න මේ මෙතන p වලට දාන්න යට ඉන්න එක්කෙනා නේද? මේ p වලට දාන්න යටම ඉන්න එක්කෙනා. දැන් එතනින් මම ගෙස් කරනවා left right root කියලා left right root කියන්නේ r. එහෙනම් අන්තිමට ඉතුරු කවුද? s. ඔන්න ඔහමයි ඕක දාන්නේ. PQR S ඔය විදිහට තමයි දාන්නේ. දැක්කද? මම ඉස්සලාම මොකද කරේ? root එක ගෙස් කරගත්තා. ඊට පස්සේ අපි දන්නවා left right root කියලා අපි දන්නවා මේකේ order එක අපි ලියනකොට ඉස්සලාම P වලින් පටන් ගන්නෙ. ඊට පස්සේ එතනින් left right root කියන rule එකෙන් මේකට apply කරා. ඊට පස්සේ මට දැන් මේක convert කරන්න ඕන මොකද? pre order එකක් විදිහට. එකක් විදිහට pre order එකක් විදිහට convert කරන්න ඕනේ. එතකොට pre order එක යන්නේ කොහොමද? මේක දැන් left root right කියන එක පැටලෙනවා නම් කොට අතේ හරි ලියාගෙන යන්න ළමයි shape එක exam එක යනකොට කොහොමද යන්නේ? root left right විදිහට යන්නේ. ඔන්න ඔහොම තියෙන්නේ. එතකොට මේකේ මේක බෙදා ගන්න ඕනේ අපි මොනවලද? subtree වලට බෙදා ගන්නවා. මේක වෙලා අපේ left subtree එක මේක වෙලා අපේ right subtree එක. right ඊට පස්සේ මේකේ පටන් ගන්න තියෙන මොකෙන්ද අපේ root එකෙන්. එතකොට pre-order එකේ root එක t. පැහැදිලිද? ඊට පස්සේ ඔන්න දැන් අපි ලොකු subtree එකේ root එකට ගියා. දැන් අපි ඊළඟ left එකට එනවා. left එකට එනවා. මේ තියෙන අපේ left එක. ඔන්න left එක ওই විදිහට ඉන්නවා. ඊට පස්සේ right එක s කියලා ලියා ගන්නවා. එහෙනම් දැන් left එක කවුද කියලා හොයාගන්න. left එක කියන්නේ කවුද? p r q. එයාටත් දැන් දාන්න left root left right කියලා. එතකොට root එකේ ඉන්නේ r. පැහැදිලිද? ඊට පස්සේ right එක q right t r p q නේ.
T නේ ඉන්නේ. ඊට පස්සේ left එක මෙන්න මෙයානේ. එතකොට left එක ලියනකොට P sorry R root එකනේ පටන් root left right නේ. root left right T R P Q S ඔන්න ඔය විදිහට තමයි ඔක ලියන්නේ. තේරුණාද? මම හිතන එක තේරෙන්නේ නැති කියලා. right? ඊට පස්සේ අපි තව question එකක් බලමු. මේකෙන්ම 150 මේක බලන්න. මේක pre order එක දීලා තියෙනවා මේ විදිහට. pre order එක දීලා තියෙන්නේ A B C D E කියලා. ඒක in order එකට හරවන්න තියෙන්නේ. right? දැන් බලන්න pre order එක මොකක්ද දීලා තියෙන්නේ කියලා. A B C D E. අපිට question එක දීලා තියෙන්නේ A B C D E. ඒක ඉන්නේ කොහොමද? pre order එකක් විදියට. අපි දන්නවා pre order එක කොහොමද හැසිරෙන්නේ? root left right කියලානේ. root left right මොන විදිහට හැසිරෙන්නේ? එතකොට අපි මේක ඇඳගත්තොත් එහෙම මේක note පහයි තියෙන left එකට බර වෙන විදිහට අපි notes ටික ඇඳ ගන්නවා. right? ඔන්න ඔය විදිහට ඇඳගෙන ඉවරලා pre order එක හොඳට මතක තියාගන්න අපි දන්නවා මේක ණයා වගේ යනකොට නේද? අපි පටන් ගන්න මෙන්න මෙතනින් නේද? එහෙනම් අපි දන්නවා root එක A කියලා. A B C ණයා මෙහෙම යනකොට A B C D E ඔන්න ඔහමයි අහුවෙන්නේ. A B C D E. ඒක ලේසි pre order එකක් අඳින්න. ඊට පස්සේ ඕක හරවන්න කියන අපිට මොකක් විදිහටද? in order එකක් විදිහට හරවන්න කියන්නේ. එතකොට left root right විදිහට තමයි මේක හරවන්නේ. එතකොට left root right විදිහට හරවනකොට අපි හිතන්න ඕනේ මොකද්ද? මේක කඩා ගන්නවා අර අපේ sub tree විදිහට. මෙතන අපේ left sub tree එක right මෙතන B නේ ඉන්නේ. මෙතන මොකද්ද අපේ left sub tree එක. මෙතන අපේ කවුද? root එක. මෙතන අපේ right එක. එන හරියම ලේසි. මම left එක ඉස්සෙල්ලාම ලියා ගන්නවා. ඊට පස්සේ left root කියන්නේ කවුද? A නේ. right කියන්නේ E. ඊට පස්සේ left එක ඇතුළට යන්න left එක ඇතුළේ ඉන්නේ මෙයා. දැන් ඒක ඇතුළේ left root right කියන එක දානවා. left කියන්නේ C ඊට පස්සේ root කියන්නේ B left root right ඊට පස්සේ මෙහා ඇවිල්ලා D ඊට පස්සේ මෙහා ඇවිල්ලා A ඊට පස්සේ මෙහා එහෙනම් C B D A E. ඒතර ආන්සර් එක කවුද? ආන්සර් එක C. තේරුණාද? ඒතර මම හිතනවා මේ කියව දේවල් තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි බලමු ඊළඟට 173ට ගිහිල්ලා දැන් මේකේ in order එකක් දීලා තියෙනවා. එක EAC මොන විදිහට තමයි දීලා තියෙන්නේ. මේක හරවන්න කියන අපිට මොකද්ද? pre order එක විදිහට. දැන් අපි හොඳටම දන්නවා ඔය in order එකක් ගත්තට පස්සේ right in order එකක් ගත්තට පස්සේ අපි ඉස්සලාම ලියන්න ගන්න කොතනින්ද? හරි මේ E කියන එක්කෙනා තමයි අගට එන්නේ. E කියන එක්කෙනා තමයි අගට එන්නේ. හරිද? එතන කොයි මොහොතකවත් root එකට එන්න විදියක් නැහැ. හරිද? එයා කොයි මොහොතකවත් root එකට එන්න විදියක් නැහැ. right? එතකොට අපි දන්නවා in order එකකදී මෙයා අගට එනවා නම් හරිද? අපි දන්නවා මේ ඔයාලා මේ බලන්න කලින් මේ බලමු. මෙතන මම ඔයාලට හඳුන්වලා දුන්න වෙලාව ඔයාලට මතක ඇති. in order එක මේ root එක pre order එකේ root එක තිබ්බේ මොළනේ. post order root එක තිබ්බේ කෙලවරේ. in order root එක තිබ්බේ මැදකනේ. එහෙනම් මම E වලින් guess කරා මොකද්ද? in order එකක් අපි start කරන්නේ යට ඉඳන්නේ. එතකොට යා root එකේ නෙමෙයි ඉන්නේ. එහෙනම් මෙතන root එකේ ඉන්නේ මෙතන මැද එක්කෙනෙක්. එහෙනම් root එක එන්න ඕනේ මුලට. පැහැදිලිද? ඒතර pre order එකට අපි හරවනකොට අපි පටන් ගන්නෙ pre order එක කොහෙන්ද root එකේ ඉඳන්. එතනින් මම guess කරනවා. එහෙනම් F තමයි එන්නේ. එහෙනම් E තියෙන කට්ටිය අයින් වෙනවා. ඒතකොට මෙයාව අයින් වෙනවා. right දැන් අපිට එකක් විශ්වාසයි F කියන එක්කෙනා මැද ඉන්නේ කියලා. right ඔච්චරයි හිතන්න තියෙන්නේ. හරිද? අපි දන්නවා එහෙනම් root එක විදිහේ F. එහෙනම් මේක කැඩෙනවා කොටස් දෙකකට. මෙයා ඇවිල්ලා left sub tree එක, මෙයා right sub tree එක විදිහට කැඩෙනවා. ඒතර මේක ලියනකොට හරිද? F මැදට දැම්මා.
EACA plus HDBG කියලා ලිව්වා. ඔන්න කෙටි ක්‍රමය. තේරෙනවද? එහෙනම් මෙතන බලන්න ඒකට ගැලපෙන උත්තරේ මොකක්ද කියලා. මේකට තියෙන ආන්සර් එක A. right? ඒතර මම හිතනවා මේ කිව්ව දේ තේරෙන්නේ නැති කියලා. මේක හරිම easy question එක. මේක මේකට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. right? right. අපි දැන් බලමු මේ Q questions ටික කොහොමද කරන්න කියලා. right? මොකද්ද මේ question එක කියලා තියෙන්නේ? දැන් මේකේ අපි පොඩ්ඩක් Q එක චුට්ටක් මතක් කරගමුද? ඔය Q එක චුට්ටක් මතක් කරගමු. Q එකක් කියලා කියන සාමාන්‍ය මෙන්න මේ විදිහට තියෙනවා. right? මේක ඇවිල්ලා දෙපැත්තම මේ විදිහට open තියෙන්නේ. පැහැදිලිද? එතකොට අපි data add කරන්නේ මේකේ ray එකෙන් අපි පිටිපස්සෙන් add කරන්නේ. අපි මොන හරි data එකක් remove කරනවා නම් front එකෙන් තමයි අපි data remove කරන්නේ. example එකක් විදිහට මෙන්න මේ Q එකට අපි data add කරනකොට මෙන්න මෙහෙමයි. මොන විදිහට තමයි තියෙන්නේ. right? එතකොට මෙයා කෙලින්ම point වෙනවා front එක 0 ඊට පස්සේ ray එක 0 කියලා. පැහැදිලිද? අපි 10 add කරනවා ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඔයා හිතන්න empty අවස්ථාවේ මොකද වෙලා තියෙන්නේ? දැන් අපි ඒක හිතන්න කලින් අපි චුට්ටක් බලුවොත් එහෙනම් මේකට data add කරා කියලා. ඔන්න 20 add කරා කියලා හිතන්නකෝ. front එක ඒක ඒ විදිහටම තියෙන එතන. 0 ඊට පස්සේ ඔන්න ray එක තමයි move වෙන්න ගන්නෙ. ඒකනේ දැන් මෙතන ray එක 1යි. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ Q එක මොන හරි data value එකක් add කරනකොට මේ ray එක තමයි හෙට මෙහෙට වෙන්නේ. front එකේ මේ විදිහටම තියෙනවා. එහෙනම් මේ Q එක empty වෙන විතර. දැන් Q එක empty වෙනකොට මොකද වෙන්නේ? front එක බිඳුවෙටම තියෙනවා. ray එක අපි කියනවා ඍණ 1යි කියලා. තේරෙනවද? ඒක ටිකක් ඔයා හොඳට ඔලුවට දාගන්න. ඊට පස්සේ අපි තව data එකක් අපි add කරනවා මෙන්න මේ විදිහට. right? අපි තව data එකක් add කරනවා මෙන්න මේ විදිහට. 30 කියලා 10 20 30 කියලා. ඊට පස්සේ මේක ඇවිල්ලා මොකද්ද? ray එක මේ තියෙන මොකද්ද අපේ? එක. පැහැදිලිද? front එක බිඳුවේ ray එක බිඳුව 1 2. පැහැදිලිද? දැන් මොනවා හරි මේක remove කරොත් එහෙම remove කරොත් කොහොමද remove වෙන්නේ? remove වෙන්නේ මෙන්න මෙහෙන්. තේරුණාද? එතකොට remove වුණා පස්සේ ඉස්සරහින් තියෙන එක තමයි remove වෙන්නේ. ඊට පස්සේ 30ම හිටිනවා. ඊට පස්සේ front එකට මොකද වෙන්නේ? front එක කලින් බිඳුවේ හිටියේ. දැන් මෙයා මෙතනට ඇවිල්ලා කලින් බිඳුව 1 2නේ. ඔන්න ඊට පස්සේ මොකද වෙන්නේ? front එක එළින්ම එක කරගන්නවා. ray එකේ මේ විදිහටම ඉන්නවා. පැහැදිලිද? ඊට පස්සේ අපි මේකත් remove කරොත් එහෙම right? මේකත් අපි remove කරොත් එහෙම 30 ඉන්නවා මේ විදිහට. පැහැදිලිද? එතකොට මේක දෙක හිටියේ. ඊට පස්සේ ඔන්න දැන් ray එකයි front එකයි ඔන්න ඔය විදිහට point වෙලා තියෙනවා. එතකොට index numbers ටික පොඩ්ඩක් පටල ගන්න එපා. තව වැදගත් කාරණයක් තමයි මෙන්න මේක. ඔයා හිතනවා Q එකේ size එක 3යි කියලා. හරිද? Q එකේ size එක 3යි. right? එතකොට Q එකේ size එක 3යි. එතකොට ඕක තියෙන්නේ මෙන්න මේ වගේ fix විදියට. දැන් මම example එකක් විදියට මෙන්න මේක මේ පෙන්නන්න මේ විදියට. right? එතකොට මේක ওই size එක ওই විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි index number දාගමුම 0යි right 1යි ඊට පස්සේ right 2යි. ඔයා හිතනවා මම මේකේ data ටික remove කරා කියලා. ඔන්න පළවෙනි අවස්ථාවේ remove කරනවා කාවද? 10. 10 remove කරා. right? දෙවෙනි අවස්ථාවේ ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ මම මොකද කරන්නේ? remove වෙනවා කවුද? 20. ඔන්න දැන් 20 remove වුණා. තුන්වෙනි අවස්ථාවේ මම මොකක්ද දැනද කරන්නේ? තුන්වෙනි අවස්ථාවේ මම එලිමන්ට් එක add කරන්න හදනවා. තුන්වෙනි අවස්ථාවේ මොකද කරන්නේ? මම එලිමන්ට් එක තුන්වෙනි අවස්ථාවේ මොකද මම කරන්න හදන්නේ? එලිමන්ට් එකක් මම add කරන්න හදනවා. right? දැන් මට එලිමන්ට් එකක් add කරන්න පුළුවන්ද? අපි හිතුව මෙන්න මෙයාව add කරනවා කියලා. 40 කියන එක ඔන්න දැන් මම ගේන්න හදනවා. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් නේ මේ Q එක ඉඩ තියෙනවා මේ එලිමන්ට් එක දාන්න පුළුවන් කියලා. බෑ. හේතුව තමයි Q එකට data add වෙන්නේ මෙන්න මේ ray එක පැත්තේ. හරිද? එතකොට මේක add කරන්න හදනකොට මේක මොකක් කියලා පෙන්නනවා? මේක full කියලා පෙන්නනවා. ඔන්න ඔය කතා ටික පොඩ්ඩක් හොඳට ඔලුවට දාගන්න. ඔයාට මේක කෝඩ් එකකින් තමයි මේක හරියටම ඔපරේෂන් එක බලා ගන්න පුළුවන්. දැන් මෙහෙම බලද්දි ඒක කියන්න බෑ. තේරුණාද? දැන් මේක සර්කියුලර් කිව් එකක් වුණා නම්
ආයෙ මේකේ ඉඩ තියෙන තැනට යනවා. හැබැයි මේක ලීනියර් කිව් එකක්නේ. ඒක හොඳට ඔලුවට දාගන්න ඔය කිව්ව කතා ටික. ඉතින් ওই ටික තමයි මේ වලගේ බේසික් විදිහට කියන්න තියෙන්නේ. රයිට්. රයිට් දැන් අපි බලමු මේ ක්වෙස්චන් එක කොහොමද කරන්න කියලා. එතකොට මේකේ බලමු මම මේකේ ක්වෙස්චන් පොඩ්ඩක් ගන්නම්. මේකේ මේ අහන්නේ what is the correct order values removed from the queue කියලා අහන්නේ නේද? එතකොට කොහොමද මේකේ මේ remove වෙන order එක තමයි පොඩ්ඩක් මේකේ අහන්නේ නේද? රයිට් අපි පොඩ්ඩක් මේක අදගෙන ඉමු. remove වෙන ටික මම වෙනම මාක් එකක් දාගන්නම්. අපිට size එක කීයද කියන්නේ 4ක්ද කියන්නේ? ඔව් අපිට 4යි කියන්නේ රයිට්. ඒකත් අපි පොඩ ඔවි තියාගෙන අපි මේක අඳිමු. රයිට්. හොඳට බලා ගන්න. ඉන්සර්ට් කරන ඉස්සලාම 50 ඊට පස්සේ ඉන්සර්ට් කරනවා ඔන්න 35 රයිට් ඊට පස්සේ මම මේ පැත්තෙන් පොඩ්ඩක් remove list එක පොඩ්ඩක් ලියා ගන්නවා මේ පැත්තේ තමයි අපි remove list එක ලියාගන්නේ රයිට් ඔන්න අපි පළවෙනිට remove කරන කවුද remove කියලා කියනවා ඊට පස්සේ remove කරන කවුද 50 remove කරන්නේ ඊට පස්සේ ඔන්න දැන් ඉතිරි 30 එහෙනම් අපි ඉස්සලා remove කරා කවුද 50 ඊට පස්සේ insert කරන 28 45 විදියට 28 45 විදියට ඔන්න insert කරනවා ඊට පස්සේ 60 insert කරනවා හරි ඔන්න දැන් queue එක full වෙලා තියෙන්නේ මොකද අපේ size එක 4ක් නිසා ඕකේ ඊට පස්සේ ඔන්න දැන් remove කරනකොට කොහෙන්ද remove වෙන්නේ එළියෙන් remove වෙන්නේ කවුද remove කරන්නේ 30යි remove වෙන්නේ ඊට පස්සේ 8යි 45යි ඊට පස්සේ 60යි එතකොට ඔන්න අපි list එකේ 30 remove වුණා ඊට පස්සේ තව එකපාරක් remove කරන්න කියන 28 right එහෙනම් 28ත් අපි remove කරමු ඊට පස්සේ 45යි 60යි ඔය විදිහට remove වෙනවා ඊට පස්සේ peak front කියලා තියෙනවා ඒක සාමාන්‍ය විදිහට එහෙනම් 50 38 28 විදිහට තමයි මේක remove වෙන්නේ පැහැදිලිද right 50 35 28 එහෙනම් ආන්සර් එක A right ඉතින් මේ question එක හරි ලේසි නේද right ඊට පස්සේ අපි යමු ඊළඟ question එකට 207ට පස්සේ 200 මේක right ඊට පස්සේ අහනවා what is the most suitable data structure that organize similar to line a supermarket when the first on the line first on right ඉතින් supermarket එක අපි දාන line එකේ අපි කොහොමද ඉන්නේ මෙහෙමනේ ඉන්නේ නේද අපි නිකන් හිතමු මෙන්න කැෂියර් එක තියනවා කියලා right එතකොට මෙන්න මෙයා ඉන්නේ එතකොට ඉස්සලාම් බිල් කරන එක්කෙනා තමයි ඉස්සලාම යන්නේ first in first out කවුද queue එක right ඊට පස්සේ ඊළඟ ගියොත් එimhe ඊළඟට කෝඩ් එකකින් ප්‍රශ්නයක් අහනවා ඊට පස්සේ මේක ගත්තොත් එimhe මේක හදන්න මෙන්න මෙහෙමයි මේකේ අහන්නේ insert method එක කොහොමද හරි කියලා අහනවා right දැන් මේකේ ගත්තොත් එහෙම මේකේ ray එක මෙතනම ඉම්ප්ලිමන්ට් වෙලා තියෙනවා අපි insert කරාට පස්සේනේ නේද? කියන්නේ අපි insert කරනවා ඊට පස්සේ අපි ray එකට ගන්නවා ඊට පස්සේ ray එක අපි පල්ලෙහා තමයි අපි ray එක අප්ඩේට් කරන්න ඕනේ. right? ඊට පස්සේ තමයි item එකක් increment කරලා ගන්න. දැන් මෙතනම අප්ඩේට් කරන එක හරියන්නේ නැහැ ඒක. එතකොට මෙතන හරි හැබැයි මේක මේ ray එක පල්ලෙහා අප්ඩේට් වෙලා නැහැ. එතකොට මෙතන බැලුවොත් මෙතන හරි ray එක තියෙනවා ඊට පස්සේ ray එක එකකින් අප්ඩේට් වෙනවා පල්ලෙහා. ඊට පස්සේ items ටිකත් එකකින් අප්ඩේට් වෙනවා මේ විදිහට. පැහැදිලිද? ඉතින් මේ වෙයිලා අර පොඩි කෝඩ් සම්බන්ධ තියරි ප්‍රශ්න පොඩි. right මෙන්න මේක බලන්න. එතකොට මේකේ queue එකේ incorrect මොකක්ද කියලා නම් queue එකේ store කරන්න පුළුවන් items 6යිලු. ඔව් මෙතන 6ක් තියෙනවා. බලන්න කොටු ටික ගණන් කරලා 6ක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක අහනවා මොකද්ද? The next item remove from the queue 34. ඔව්. අපි දන්නවා remove වෙන්නේ කොහෙන්ද? මෙන්න මේ front එකෙන් තමයි remove වෙන්නේ. ඊට පස්සේ none of the above කියන එක ගන්න බෑ. ඊට පස්සේ අහන්නේ incorrect එකනේ. ඊට පස්සේ can insert two more data බෑ. මෙන්න මෙතනට ආවට පස්සේ අපි තවදුරටත් insert කරන අපිට පුළුවන් data insert කරන්න බෑ. ඒතර queue එක full කියලා මෙතන පෙන්නනවා. පැහැදිලිද? ඒ නිසා වඩාත්ම උත්තරේ D. තේරුණාද? ඒතර 182ට ඒක හරි. ඊට පස්සේ 168 right අපි මේකට යමු. linear සහ front ඔන්න ඔය විදිහට තියෙනවා.
මේකේ අහනවා රේ එකයි ෆ්‍රන්ට් එකයි ලීනියර් කිව් එකේ පොයින්ට් වෙලා තියෙනවලු සේම් ඩේටා එකට. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. රේ එකයි මෙන්න තනි එක්කෙනෙක් ඉන්නකොට මෙන්න මෙහෙම ෆ්‍රන්ට් එකයි ඔහම වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට මොකද්ද මේකේ ආන්සර් එක මොකද්ද කියලා අහනවා. right? එතකොට නිකන් බලන්න emptyද කියලා ගන්න බෑ. ඊට පස්සේ information not enough එක ගන්නත් බෑ. මොකුත් happen වෙන්නේ නැහැ. එහෙම ගන්නත් බෑ. මේකෙන් කියන්නේ මොකද්ද? මේකට තියෙන එක date එකයි කියලා. ඒක ලීසි ප්‍රශ්නයක්. right? ඊට පස්සේ 157 මේක. මේක බලන්න. මේක කොහොමද කරන්න කියලා. මේකේ හොඳට මතකයි මේකේ prints දෙකක් අරන් තියෙන්නේ. peak front කියලා කියන්නේ. අපි මේක peak කරන්නේ data එකක් අපි මොන හරි retrieve කරන්නේ හොඳට මතක තියාගන්න මේකේ තියෙන return කරන front element එක. මොන හරි දෙයක් අපි peak කරන්නේ හරිද? මේකෙන් return කරන්නේ මොකද්ද මේකේ? front element එක. ඒක හොඳට මතක තියාගන්න. තේරෙනවද? ඊට පස්සේ front element එක තමයි return කරන්නේ. එතකොට මේකට අනුව නම් 7.8. ඊට පස්සේ remove කරන්නේ එළිය. එහෙනම් එයත් 7.8 වෙන්න ඕනේ. එහෙනම් දෙකම 7.8 7.8 තියෙන්නේ උත්තරේ E වල. තේරුණාද? right. ඊට පස්සේ ඊළඟ question එක 145. alright. මේක මොකද? cube එකක් විතර implement කරන්න පුළුවන් මොනවද කියලා අහනවා. අපි දන්නවා array සහ linked list කියන දෙකම අපිට පුළුවන් cube එකක් විතර implement කරන්න. arrays ගන්න පුළුවන්. එතකොට මේ double linked list එකයි single එකයි දෙකම ගන්න පුළුවන්. ඒ නිසා all of above. right. ඊට පස්සේ මම ඒවා theory වලට කියලා දීලා තියෙනවා ළමයි. ඔන්න QX කියලා ඔන්න දීලා තියෙන කෝඩ් එක. ඒතර අපිට මේකෙන් අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේක කියනවා Q එකක් දීලා තියෙනවලු මේක size එක 12යිලු. right එහෙනම් මේක integers දාන්න පුළුවන් size එක 12 වෙච්ච Q එකක් තියෙන front එක බිඳුවයි rear එක බිඳුවයි items මොකුත් නැහැ කියලා ඔන්න empty Q එකක් තියෙනවා. පැහැදිලිද? මොනවද මේකේ incorrect statement මොනවද කියලා අහනවා. my Q can be circle Q එකක්ලු. circle Q එකක් වෙන්න පුළුවන්. මොකද අපිට තාම පල්ලෙහා දත්ත මොකුත් දීලා නැහැ. ඒතර මේ දීලා තියෙන blueprint එකෙන් අපිට කියන්න පුළුවන් ඉන්නේ මේක circle cube එකක් වෙන්නත් පුළුවන් linear cube එකක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ maximum number of items of the cube store 12. ඔව් right. store 12. ඔව් ඒක හරි. අපි දන්නවා ඉතින් cube එකට 12ක් අපි assign කරලා තියෙන හින්දා මේක 12යි කියලා ගන්න පුළුවන්. ඒකත් හරි. ඊට පස්සේ C my cube works according to FIFO principle. ඉතින් ඒක අහන්න දෙයක් නැහැ කොහොමත් cube එක FIFO principle විදිහට යන්නේ. ඊට පස්සේ D ස්ටෝර් කරන්න පුළුවන් 25යි බෑ. මොකද 12ක් දාලා තියලා අපි ෆික්ස් කරලා තියෙන 25ක් දැම්මොත් එහෙනම් මේක වැරදි කියලා කියනවා. ඊට පස්සේ ඉන්ටිජර් වැලියුස් තමයි දාන්න පුළුවන් වෙන්නේ. මොකද මෙතනින් ඉන්ටිජර් කියලා තියෙන නිසා. තේරුණාද? right. ඊළඟ වැඩේ. දැන් මේක 130. ලින්ක් ලිස්ට් එකක් තියනවලු ඉම්ප්ලිමන්ට් කරනවලු Q data structure එකක් විදියට. අපි නිකන් පොඩ්ඩක් නිකන් ලියාගමු නිකන්. මෙන්න මෙහෙම. ඔන්න ඔහම ලින්ක් ලිස්ට් එකක් තියනවලු. right. ඔන්න ඒක අපි Q data structure එකක් විදියට අපි නිකන් හැසිරවන්න තමයි උත්සාහ කරන්නේ. ඊට පස්සේ හොඳට මතක තියාගන්න කොහොමද මේක insert එක remove එක සිද්ධ වෙන්නේ කියලා. අපි දන්නවා insert කරන ඒවා කොහෙන්ද සිද්ධ වෙන්නේ මේ පිටිපස්සේ. නේද? remove කරන ඒවා සිද්ධ වෙන්නේ එළිය. එහෙනම් අපි link list වලින් අපි කොහොමද ඒක method link list වල තියෙන operation එකක් විතර ගත්තොත් එහෙම insert කරන එක අපි දාන්නේ කොහොමද? මෙන්න මේ පිටිපස්සේ. ඒ කියන්නේ insert last කියන method එක use කරනවා. insert last එක. right. ඊට පස්සේ delete අපි මොන හරි remove කරනවා නම් sorry remove කරන්න මෙතන ඉන්නේ right front එකෙන් තමයි remove කරන්නේ. එතකොට delete insert last delete last කියලාම ගන්න වෙන්නේ නේ මෙතන මේ insert last අපි remove කරනවා නම් මෙතනින් ගන්න වෙන්නේ delete first නේද? එතකොට මෙතන උත්තරේ insert last කියලා තියෙනවා. insert එකට නම් insert
කරන්නේ last එකට insert first question එක මොකද වෙලා තියෙන්නේ මේ මම කියන්නම්කෝ උත්තරේ අපි මොන හරි insert කරනවා නම් අපි පිටිපස්සෙන් අපි insert කරන්නේ එතකොට insert last කියන එක තමයි අපි use වෙන්නේ මෙතන අපි දන්නා මේක කෙලවරින් අපි insert කරන්නේ එතකොට අපි remove කරනකොට අපි remove කරන්නේ මේක ඉස්සරහින් එතකොට අපි කොහොමද කරන්නේ delete first නේද මේක තමයි සාමාන්‍ය මගේ නම් උත්තරේ මම හිතනවා question එකේ මොකක් හරි case එකක් වෙන්නේ නැති නේ delete first කමක් නැහැ හරිද එහෙනම් 130 කියන question එකත් okay ඊට පස්සේ අපි යමු 89ට right අපි ගත්තොත් එහෙම මේක if a rear and front linear queue are pointed the same data අපි එක කරානේ එතකොට ඒක point වෙන්නේ මෙන්න මේකට right හරි නේද එතකොට ඒකේ questions ටික මම හිතනවා තේරෙන්නේ නැති කියලා right okay right දැන් අපි යමු මේ මොනවද අපි linear queue වලට පොඩ්ඩක් sorry circular queue වලට පොඩ්ඩක් අපි යමු ඊළඟ questions වලට 141 දැන් මේ question එක බලන්න දැන් ඔයාලට දීලා තියෙන මේ circular queue එකක් දැන් ඔයාලා මෙතනට රවුමට ඇදලා තියෙන එක ඉරක් වගේ පෙන්නලා දීලා තියෙනවා sorry line එකක් විතර දීලා පෙන්නලා තියෙනවා ඊට පස්සේ අහනවා how many empty slots කීයක් තියෙනවද කියලා අහනවා මේකේ front එක point වෙලා තියෙනවා index එක දෙකට ray එක point වෙලා තියෙනවා එකකට කියලා ඔයා දන්නවද මේක හිතන්න මට තප්පර දෙකක්වත් යන්නේ නැහැ කෙලින්ම ගහනවා බින්දුවයි කියලා මං කොහොමයි හිතුවේ කොතනද හිතුවේ මේ front එකනේ ray එකනේ ඇයි මං එහෙම හිතුවේ දැන් මේ එකපාරට හිස් කොට් එකක් දීලා මොකක්ද කියලා බලයි. අපි දන්නවා මෙන්න මේ වගේ සර්කියුලර් කිව් එකක් දුන්නාට පස්සේ හරිද? ඔහොම දුන්නා කියලා හිතන්නකෝ. හරිද? මෙන්න මේකේ ඉන්ඩෙක්ස් එක 0 1 2 3 4 කියලා තියෙනවානේ. අපි මෙතෙන්ට දානවා 10 කියලා එලිමන්ට් එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ෆ්‍රන්ට් එක 0යි, රේ එකත් 0යි. ඊට පස්සේ ඔන්න 20 කියලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රේ එක 1යි කියලා එනවා. ඊට පස්සේ 30 කියලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ රේ එක? රේ එක 2යි කියලා එනවා. ඊට පස්සේ මෙතනට වැලියු එකක් දැම්මම පස්සේ රේ එක 3යි කියලා එනවා. ඊට පස්සේ මෙතන වැලියු එකක් දැම්මම රේ එක 4යි කියලා එනවා. හරිද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් right යම් මොහොතක මේක කියන්නේ දැන් මෙතන දැන් තියෙන රේ එකනේ ඉස්සරහ තියෙන ෆ්‍රන්ට් එකනේ right මෙතන රේ එක ඇවිල්ලා කීයද 4යිනේ ෆ්‍රන්ට් එක කීයද ෆ්‍රන්ට් එක ඇවිල්ලා 0 කියලා හිතන්නකෝ ඔව් ෆ්‍රන්ට් එක 0 ඔන්න ෆ්‍රන්ට් එක 0 තියෙනවා එහෙනම් මෙතනදී මොකද වෙලා තියෙන්නේ right ෆ්‍රන්ට් එක අඩු වෙලා රේ එක එක තැනකට ඇවිල්ලා දැන් මම මේ උදාහරණය මෙහෙම ගත්තේ හරිද මේ උදාහරණය මෙහෙම ගත්තේ හරිද මෙතන මොකද වෙලා තියෙන්නේ රේ එක 4යි right ෆ්‍රන්ට් එක 0 කියලා තියෙන්නේ එතකොට අඩු එක්කෙනා ඉන්නේ කොහෙන්ද පිටිපස්සෙන් වැඩි එක්කෙනා ඉස්සරහින් ඉන්නේ ඒ වගේ තමයි මෙතන මේ බලන්න මේක වැඩි එක්කෙනා කවුද රේ එකනේ හොඳට මතක තියාගන්න යම් මොහොතක ෆ්‍රන්ට් එක පිටිපස්සෙන් ඉඳලා රේ එක ඉස්සරහින් හිටියොත් අන්නේ අපි කියනවා ඒක සර්කියුලර් කිව් එක ෆුල් කියලා. සර්කියුලර් කිව් එක ෆුල් වුණාට පස්සේ එම්ප්ටි ස්ලොට්ස් තියනවද? නැහැ. ඔන්න ඔහොමයි ගත්තේ මම ඕක. දැන් මේක ඇවිල්ලා වෙනස් කියන්නේ දැන් මේකම නෙමේ වෙනස් විදියක් මේක ඇවිල්ලා. තේරුණාද? ඒතර මම හිතන එක තේරෙන්නේ නැති කියලා ඊට පස්සේ 141 නේ ඊට පස්සේ 60 මේක බලන්න මේක කොහොමද හදන්නේ කියලා. alright. මේකේ අහනවා Q ක්ලාස් එකක් ගැන අහලා තියෙන්නේ. අහනවා මේ මෙතඩ් එක මොකක්ද කියලා අහනවා. අපි දන්නවා මේකේ හරිය මෙතඩ් එක ඩිලීට් කරනකොට මෙහෙමද එන්නේ. කොයි විදිහට ඇවිල්ලා බැලුවොත් එහෙනම් පීක් කරනකොට කොයි විදිහටද. එතකොට මේකේ හරියම මෙතඩ් එක තමයි right මෙන්න මේක. insert කරනකොට void එකක් විදිහට තියෙනවා. return type එකක් නැහැ. insert කිරීමක් සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඊට පස්සේ මෙතන key එක මේ විදිහට අපි ගන්නවා. right එතකොට මේක answer එක මේක. right ඊට පස්සේ අපි යමු ඊළඟ question එක මෙන්න මේ question එක බලන්න ඔන්න circle කිව් එකක් දීලා තියෙනවා right අහනවා
මොකද්ද ඊළඟට අහන the next value එක කොහොමද එන්නේ කියලා අහනවා ray එක කොහොමද වෙන්නේ කියලා අහනවා. අපි දන්නවා සර්කිල් කිව් එක මේ දණ්ඩක් තියෙන මේක ඔහොම නමන්නකො රවුමට නැමුවට පස්සේ ඕක සර්කිල් කිව් එකක් විදිහට තමයි එන්නේ. හරිද? එතකොට මේක ray එක දැම්මම පස්සේ ඊළඟට එන value එක ඇඩ් වෙන්නේ මෙන්න මෙතන බිංදුව. තේරුණාද? එතකොට අපිට ගන්න පුළුවන් ආන්සර් එක the next value ray will be 0 කියලා. තේරුණාද ඒක? උතර මම හිතන එක පැහැදිලි වෙන්නේ නැති කියලා. right? ඊට පස්සේ සර්කිල් කිව් එකක් ඉම්ප්ලිමන්ට් කරලා තියනවලු මෙන්න මේ විදිහට array එක size එක 10 වෙන ඊට පස්සේ ඉන්ඩෙක්ස් එක ෆ්‍රන්ට් එක 2යිලු ray එක 9යිලු. ඒ කියන්නේ දැන්ටමත් මේක ෆුල් වෙලා තියෙන්නේ නේ. සෝරි ෆුල් වෙලා නැහැ. සෝරි ෆුල් වෙලා නැහැ. එතකොට ෆ්‍රන්ට් එකට කලින් බිංදුව 1 කියලා ඉඩවල් දෙකක් තියෙනවා. නේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම. හරිද? අපි ගත්තොත් එහෙම මෙතන බිංදුව 1 2 ෆ්‍රන්ට් එක තියෙන්නේ එහෙනම් මෙන්න මෙතන. හරිද? ඔන්න ඔහොම ගිහිලිවලා ray එක තියෙන්නේ මෙන්න මෙතන. හරිද? එතකොට මෙතන හිස් තැන් දෙකක් තියෙනවා. ඊට පස්සේ අහනවා ඊළඟ එක ප්ලේස් වෙන්නේ කොතනින්ද කියලා අහනවා. අපි තව වැලියු එකක් අපි ඇඩ් කරනකොට මේක ප්ලේස් වෙන්නේ මෙතන. ඒ කියන්නේ ඉන්ඩෙක්ස් එක බිංදුවේ. හරිද? එතකොට මම හිතනවා සර්කියුලර් කිව් එකේ තිබ්බ ක්වෙස්චන්ස් ටික තේරෙන්නේ නැති කියලා. right? හරි. දැන් අපි යමු ස්ටැක්ස් වලට. ඒතර අපිට දැන් ස්ටැක් එකක් දීලා තියෙනවා. ඒකේ මේ සයිස් එක දීලා තියෙනවා 5යි කියලා. එතකොට අහනවා මේ what will be top when the above stack is full. stack එක full නම් top එක කීයද කියලා අහනවා. top එක 4යි නේ. අපි දන්නවා stack එකක් කොහොමද තියෙන්නේ? stack එක තියෙන්නේ මෙන්න මේ විදිහට. right? stack එක මේ විදිහට තියෙනවා. ඒතර stack size එක 5යි නම් right? මේවා ඉතින් අඳින්න ඕනේ ඒවත් නෙමෙයි. බිංදුව 1 2 3 4 අපි දන්නවා මේ top එක through තමයි මේ ඔක්කොම access කරන්නේ. ඔයාලා ඉස්සර DSA නේද? ඔයාලා DSA හොඳට පාඩම් කරනවා කියලා පටන් ගන්න stack queue වලින්මනේ. ඉතින් ඔක දැකලා ඉතින් මම හිතනවා ඉතින් ඔක හොඳටම තේරෙනවා ඇති කියලා ඔයාලට. right ඊට පස්සේ 166 ඊට පස්සේ මේක බලන්න. මේකේ අහලා තියෙනවා මේකේ max size එක 5යි කියලා කියනවලු. ඊට පස්සේ which operation perform the stack කියලා අහනවා. ඊට පස්සේ after completing number of elements stack එකේ කොච්චර elements තියෙනවද කියලා අහනවා. right අපි බලමු මේකත් කරලා. right normal stack එකක් තියෙනවා. push කරනවා 3 ඊට පස්සේ push කරනවා 4 ඊට පස්සේ pop කරනවා. pop කරනකොට 4 කැපෙනවා දැන් ඉන්නේ 3 ඊට පස්සේ push කරනවා 2 right ඊට පස්සේ push කරනවා 3 right ඊට පස්සේ ආයෙ pop කරනකොට මෙයා කැපෙනවා එතකොට 3 2 ඉන්නේ ඊට පස්සේ push කරනවා 5 push කරනවා ඊට පස්සේ peak කරනවා ඊට පස්සේ pop කරනකොට යනවා අන්තිමට ඉතුරු 3යි 2යි elements කීයක්ද තියෙන්නේ අනේ number of elements තියෙනවා එතකොට දෙකක් තියෙනවා තේරුණාද මේ ඒක හරි එතකොට right 166 හරි ඊට පස්සේ 171 අහනවා එලිමන්ට් එක රිමූව් කරනකොට මොකද්ද හරිම එක කියලා අහනවා ඉතින් හරිම ලේසි මේක මේකේ අපි එලිමන්ට් එක රිමූව් කරන අපි දන්නවනේ කොහොමද උඩ තියෙන টොප් එකෙන් එළියට ගන්න ඕනේ කියලා එතකොට මේකට හරිම ආන්සර් එක විදියට ගන්න පුළුවන් අපිට දැන් මෙතන දෙකක් තියෙනවා A සහ E කියලා දෙකක් තියෙනවා නේද එතකොට මෙතනින් හරිම ආන්සර් එක මෙන්න මේ විදිහට තමයි ගන්න. අපි ඉස්සල්ලාම මෙතන පෝස්ට් ඉන්ක්‍රිමන්ට් එකයි ප්‍රී ඉන්ක්‍රිමන්ට් එකයි හේතු වල දන්නවනේ මොකද වෙන්නේ කියලා. නේද? එතකොට අපි මොකක් හරි টොප් එකක් අපි මොකක් හරි දෙයක් රිමූව් කරනකොට අපි ඉස්සල්ලාම පළවෙනි ස්ටෙප් එකේ ඒ ඉන්ක්‍රිමන්ට් එක දාලා දෙවෙනි ස්ටෙප් එකේ රිමූව් වෙන විදිහට තමයි මේක ගන්නෙ. තේරුණාද? අර එවෙලෙම টොප් එක මයිනස් දාන්න අර අප්ඩේට් වෙනකොට තමයි සාමාන්‍ය එක දාන මොන හරි දෙයක් අපි දානකොට අර එවෙලෙම අප්ඩේට් ඊටසේ අර සාමාන්‍ය අපි හිතන්නේ අපි টොප් එක print කරගන්නම අවශ්‍යයි කියලා. අර එහෙම දේවල් වලට අපි සාමාන්‍ය මේක යූස් කරන ඉස්සලා right ඒ කියන්නේ රිමූව් වෙන්න කලින් ඊට පස්සේ 171 ගත්තාට ඊට පස්සේ 148 පොඩ්ඩක් බලමු right 148 බැලුවොත් එහෙම අහනවා මේකේ ඩිස්ප්ලේ එක කොහොමද හරියන්නේ කියලා අහනවා ඊට පස්සේ ඉතින් මේකේ බලන්න ඩිස්ප්ලේ කරන එක කොහොමද හරියටම තියෙන්නේ කියලා ඉතින් මේක හරියම ලේසි මේක right ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ while එකක් දාලා දැන් මේ වගේ while එකක් දැම්ම මේ s කියලා කියන්නේ stack එකේ object එක
අපි දාන්නේ s stack එක object එක not equal මේ කියන්නේ null වෙන තුරු මෙහෙම දාන තමයි යන්නේ. එතකොට මේකට correct marks එක D මෙතනින් pop වෙන val කියන එක ඔන්න ඔය විදිහට තමයි මේක යන්නේ. right. ඉතින් මේ වෙලාවට අර basic theory ළමයි. ඒක නිසා අර ලොකුවට අපි මේව පන්නන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒතකොට මේ ඇත්තටම හරිම simple ඒවා. ඊට පස්සේ ආන if the following operation performs empty stack එක max size එක ඔන්න 6යි කියලා දීලා තියෙනවා. push pop ඔන්න ඔය විදිහට දීලා අන්තිමට අහනවා popping elements මොනවද කියලා අහනවා. right. මේකෙන් pop වෙනව මොනවද කියලා අහනවා. right. අපි ඒක පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලාම size එක 6යිනේ. push කරනවා 1 ඊට පස්සේ 3 push කරනවා ඊට පස්සේ 4 push කරනවා ඊට පස්සේ pop කරනවා 4 right. ඔන්න pop list එකට add වුණා එක්කෙනෙක්. right. ඊට පස්සේ ඉතුරු කවුද 1යි 3යි. ඊට පස්සේ peak කරනවා ආයෙත් pop කරනවා pop කරන්න ඊළඟට කවුද 3 right. දැන් ඉතුරු 1යි. ඊට පස්සේ ආයෙ 5 push කරනවා ඊට පස්සේ ආයෙ 7 push කරනවා ඊට පස්සේ 5යි 7යි push කරාට පස්සේ ආයෙ pop කරනවා ඊට පස්සේ pop කරන්න 7 ඊට පස්සේ ආයෙ 1යි 5යි ආයෙ 8 push කරනවා ඊට පස්සේ 1යි 5යි 8 push කරන ඊට පස්සේ මේ දෙක pop කරනවා 8යි 5යි pop කරනවා ඊට පස්සේ 4යි 3යි 7යි 8යි 5යි ආංශික A හරිද right. ඒතර මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඕකේ. ඊට පස්සේ incorrect statement එක අහනවා මේකේ මොකද්ද කියලා. ඔයාලගේ අහනවා මේකේ මේ what is the following statement are incorrect about stack කියලා අහනවා. stack එක සම්බන්ධව මොකද්ද incorrect statement එක. ඒතර අපි දන්නවා insertion deletion මේකේ වෙන්නේ 1 n කියලා කියනවා. ඔව්. කියන්නේ එකක් උනාට පස්සේ තමයි ඊළඟට වෙන්නේ ඊළඟ එක. ඊට පස්සේ insertion deletion restrict from the middle කියලා කියනවා. right. ඔව් ඒක හරිය restrict කරනවා. yes none of the above නෙමෙයි. insertion and deletions are made from any end. any end කියන එක වැරදි. ඕනම තැනකින් නෙමෙයි මේක top එකෙන් තමයි ඒක delete වෙන දේ එන්නේ. ඒක හරිය ලේසි equation එක. ඊට පස්සේ අපි ගත්තොත් rotation එකක් ගත්තොත් මේක 187. ඒතර සාමාන්‍යයෙන් මේක දැක ගම incorrect statement එක මොකක්ද කියලා අහනවා. කෙලින්ම ගත්ත ගමන් කෙලින්ම කියන්න පුළුවන් FIFO කියලා. මොකද අපි දන්නවා FIFO නෙමෙයි එකේ FILO තියෙන්නේ. හරිද? first in last out කියන එක තමයි තියෙන්නේ. ඒක හරි simple MCQ එකක්. ඔය stack queue සම්බන්ධ questions හරිම ලේසි. ඒවා පටල ගන්න එපා. exam එකට යනකොට ලේසිම ටික කරන්න අමාරු ටික පොඩ්ඩක් flag එකක් දාලා තියන්න quiz එක කරනකොට. එහෙම කරන්න. right? ඊට පස්සේ 163 the data required whether the expressions balance parentheses අපි use කරන්නේ මොකද? stack එකේ තියෙන ඊට වල lab sheets අරන් මේවත් කරලාද කියලා මම හිතනවා. right. හරි. එහෙනම් ඔය ටික තමයි කරන්න තියෙන්නේ. වීඩියෝ එක කොහොමද කියලා මොකක් හරි කමෙන්ට් එකක් දාන්න. නිකන් මුකුත් වචන මුකුත් ඕනේ නැහැ. ඉමෝජි එකක් හරි එහෙම නැත්නම් ලයික් එකක් හරි වීඩියෝ එකට දාලා channel එක subscribe කරලා නැත්නම් එහෙනම් subscribe කරන්න. එහෙනම් ඔයාලගේ mid exam එකට good luck කියලා මම ඔයාලට හදවතින්ම මම ඔයාලට සුබ පතනවා. thank you.